right chat එකට message එකක් දාන්න ළමයි මාව පැහැදිලිව ඇහෙනවද සහ පැහැදිලිව පේනවද ඉක්මන් කරන්න ඉක්මනින් කියන්න මලින්දු ඇවිල්ලා නැද්ද අද මලින්දුගේ ෆෝන් එකේ ඩිස්ප්ලේ ගිහිල්ලා කිව්වා හදාගෙන නැද්ද තාම right කියන්න ළමයි ඇහෙනවනේ ප්‍රශ්නයක් නැහැ හරි අද කරන්න තියෙන්නේ අපිට පාස් පේපර් ස්ටඩි පැක් එක අර පළවෙනි පාඩමේ පාස් පේපර් ස්ටඩි පැක් එකේ අපි හදපු නැති ගණන් කිහිපයක් තියෙනවා ඒක තමයි අද දවසේ අපිට කරන්න තියෙන්නේ හරි ගන්න බලන්න පාස් පේපර් ස්ටඩි පැක් හැමෝගෙම ගාව තියෙනව නේද කියලා බලන්න බෝඩ් එකට දාන්න අවශ්‍යද තියෙනවද හැමෝගෙම ගාව පාස් පේපර් ස්ටඩි පැක් එක තියෙනවනේ බෝඩ් එකටත් දාමු අපි වැඩි කරන්නේ right වැඩි පටන් ගමු අපි ඉස්සෙල්ලා තප්පරයක් දෙන්න බෝඩ් එකට ටියුට් එක ගන්නකම් පොඩි වෙලාවක් දෙන්න කවුද ඇවිල්ලා නැත්තේ මලින්දු ඇවිල්ලා නැහැ ප්‍රභාෂ් ඇවිල්ලා නැහැ මලින්දු ඇවිල්ලා නැහැ ඊට පස්සේ ආයේ කාලින්දී ඇවිල්ලා නැහැ සෝරි මලිදුයි තමාලි කො දිලිනි නැත්තේ ඇයි දිලිනිට එන්න කියලා එන්න දිලිනි ෆෝන් එකක් තියෙනවනේ කෝල් එකක් අරන් බලන්න දිලිනිට මොකද නැත්තේ කියලා මං කරන්නේ ඉක්මනින් කෝල් එකක් ගන්න දිලිනිට හරි try එකක් දෙන්න බලන්න දිලිනිට එන්න කියලා try එකක් දෙන්න කියන්නේ එතකොට ලොක් වෙන්න පුළුවන් බැරි කමක් නැහැ සිග්නල් හැමදෙස්සෙම නැති වෙන්නේ නැහනේ දිගට සිග්නල් නැති වෙලා තියෙන්නේ නැහනේ තමයි දැන් try එකක් දෙන්න කියන්නේ සම්බන්ධ වෙන්න කොහොම හරි හරි අපි වැඩේ පටන් ගමු දැන් ඔයා පාස් පේපර් ස්ටඩි පැක් එකේ අපි මේ පළවෙනි MCQ ටික සාකච්ඡා කරලා ඉවරයි මතකද 2026 පේපර් ක්ලාස් එකේදී මේ MCQ 13ම අපි සාකච්ඡා කළා ඊට පස්සේ ඒක විතරයි තියෙන්නේ අපරයක් දෙන්න ඊට පස්සේ සෙකන්ඩ් පේපර්ස් ප්‍රශ්න ටික තමයි දැන් අපිට අද සාකච්ඡා කරන්න තියෙන්නේ පාස් පේපර් ස්ටඩි පැක් එකේ හරවන්න බලන්න එතකොට ඔයා ගෙදරදී ගණන් හදපු පාස් පේපර් ස්ටඩි පැක් එකේ උත්තර ලියපු එකක් ගන්න ටියුට් එකත් අතට ගන්න කමක් නැහැ මම බෝඩ් එකට දැම්මට ඔයාලට ටියුට් එක ලැබිලානේ තියෙන්නේ ටියුට් එකත් අතට ගන්න right මේ MCQ 13 අපි ඉවරයි අද තියෙන්නේ මෙන්න මේ සෙකන්ඩ් පේපර්ස් ප්‍රශ්න ටික කරන්න සෙකන්ඩ් පේපර්ස් ප්‍රශ්නවල පළවෙනි ප්‍රශ්නය අපි මීට කලින් කරලා අපිට හම්බෙච්ච ප්‍රශ්නයක් නෙවෙයි එතකොට අපි පළවෙනි ප්‍රශ්නය කරන්න ඕන ඊට පස්සේ දෙවනි ප්‍රශ්නේ
බලමු අපි. පළවෙනි ප්‍රශ්නේ අපි මීට කලින් හදලා නැහැ ඒක හදන්න ඕන. දෙවැනි ප්‍රශ්නේ අපි මීට කලින් හදපු ප්‍රශ්නයක් තියෙන්නේ. ඒක නිසා දෙවැනි ප්‍රශ්නේ අපි හදන්නේ නැහැ. දෙවැනි ප්‍රශ්නේ අපි මීට කලින් හදපු ප්‍රශ්නයක් තියෙන්නේ. දෙවැනි ප්‍රශ්නේ හදන්නේ නැහැ. තුන්වෙනි ප්‍රශ්නය අපි හදනවා. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නය සහ පස්වෙනි ප්‍රශ්නයත් අපි මීට කලින් හදපු එකක්ද කියලා බලමු. නෑ පස්වෙනි ප්‍රශ්නයත් අපි හදනවා. හරි නේද? හරි එහෙනම් අපි වැඩි කතා නැතුව පළවෙනි ගානෙන් වැඩේ කරන්න පටන් ගමු. පළවෙනි ගානේ. right? මම රෙකෝඩින් එකකුත් දාලා තියෙන්නේ. අවශ්‍ය කට්ටිය රෙකෝඩින් එක ගන්න පුළුවන්. අද ඒ වුණාට මේ ඉන්න ප්‍රමාණය හැමති ක්ලාස් එක ඇතුළේ ඉන්න ඕන. ක්ලාස් එක අවසන්ට ලොකු වෙලාවක් අපි ගන්නෑ. අපි 11ට ක්ලාස් එක නවත්තනවා. 11 වෙනකන් ඉන්න. හරිනේ? හරි. එතකොට මේ සතියේ අඟහරුවාද මට ක්ලාස් කරන්න බැරි වුණා. ඒකට මම හේතුව කියන්නම් ඇවිල්ලා සිකුරාදා දවසේ ක්ලාස් තියෙනවා. හරිද? සිකුරාදා දවසේ එතකොට අපිට තියෙන්නේ මුල් උදේවරුව අපිට තියෙන්නේ හවුල් ව්‍යාපාර රිවිෂන්. ඊට පස්සේ කළමනාකරණ ගිණුම් කරන්නේ. ඊට පස්සේ පේපර් ක්ලාස් එක මේ සිකුරාදා. සෙනසුරාදාට අපි සමාදම්. එතකොට දැන් මතක ඇති වැඩ වගේක් දීලා ඇති වැඩ ටික කරගෙන ඉන්න ගිය සතියේ වගේ මේ සතියේත් පැනුම් අහන්න නම් පන්ති එන්න එපා. විශේෂයෙන් සමාගම් ගණන් ටික හදලා ඉන්න. එහෙම නැති වුණොත් මම සමාගම් පන්තිය කරන්නේ නැහැ. ගණන් හදන් ඉන්නේ නැත්තම් පන්ති කරන්න ඕනේ නැහැ. නිකන් බණ කියන්න වගේ පන්ති ඇතුලේ වාඩි වෙලා ඉන්න පන්ති නාවට කමක් නැහැ. ඒක නිසා ගෙදර වැඩ ටික කරගෙන සිකුරාද සෙන්සුරාද දවස් දෙකේ පන්ති ඉන්න. දැම්ම ඒකට ඉතින් දැන් අද තාම බදාදනේ. අද දවසේ හෙට දවසේ මොනවා හරි තව වැඩ තියෙනම් අද ක්ලාස් එකෙන් පස්සේ හෙට දවසේ වැඩ කරලා සිකුරාද සෙන්සුරාද දීපු හෝම්වර්ක් ටික ඉවර කරන්න සහ ෂෝට් නෝට් ගහන්න නැති මූල්‍ය ගිණුම් කරන ෂෝට් නෝට් වලට අමතරව මම කිව්වා කළමනාකරන ගිණුම් කරන්නේ පළවෙනි පාඩම් තුනම අපි ඉවරයි පිරිවැය හැඳින්වීම ද්‍රව්‍ය පිරිවැය ශ්‍රම පිරිවැය ඒ පාඩම් තුනටම අදාළ ෂෝට් නෝට් ටිකත් අනිවාර්යයෙන්ම මම මේ සතියේ සිකුරාදට බලනවා ඒක නිසා ඒ ටික ගහගෙන ඉන්න හරි නේද right right අපි වැඩේ පටන් ගමු. මෙන්න පුතා පළවෙනි ප්‍රශ්නය කමල් විසින් 2018 4යි 1 දින දැන් ඔයා උත්තර ලියපු තැන ගන්න 2018 4යි 1 දින ව්‍යාපාරයක් ආරම්භ කරලලු මේ ව්‍යාපාරේ 2019 3:31 දිනට කෙටුම්පත් මූල්‍ය ප්‍රකාශන වලින් උපුටා ගන්නා ලද ශේෂ අපිට දීලා තියෙනවා. ඒ කියන්නේ මේ තියෙන්නේ ඇත්තටම ව්‍යාපාරේ දැනට තියෙන ගිණුම් වලට අදාළ ශේෂ. හරි නේද? ඊට පස්සේ ව්‍යාපාරේ සියලු මුදල් ගනුදෙනු ජංගම ගිණුම මගින්ලු සිද්ධ වෙන්නේ 19/3/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා කෙටුම්පත් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී මෙන්න මේ කියන පහත දේවල් සැලකිල්ලට අරගෙන නැතිලු. එතකොට දැන් ඔයා දන්නවා සාමාන්‍යයෙන් අපි ගිණුම් සමීකරණ ගානක් හදන්නේ ගොඩක් වෙලාවට මාසයකටනේ. මාසයක තමයි ගිණුම් සමීකරණයක් අපි සාමාන්‍යයෙන් හදන්නේ. හැබැයි මේ ගානේ තියෙන විශේෂත්වය තමයි මේක මාසයකට අදාළ ගිණුම් සමීකරණයක් නෙවෙයි. මේක 2018 4:1 ඉඳලා 19/3/31 කියලා කියන්නේ සම්පූර්ණ කාලච්ඡේදයක් අවුරුද්දකට අදාළ ගිණුම් සමීකරණයක් තමයි අපිට මේ ගානේ හදන්න තියෙන්නේ. එතකොට මෙයාලා දැනටමත් මේ ව්‍යාපාරේ ගනුදෙනු සටහන් කළා ව්‍යාපාරේ ලාභයක් හොයාගෙන තියෙන මේ බලන්න 19/3/31 දිනට ව්‍යාපාරේ ලාභය තියෙනවලු 580ක්. හැබැයි මේ හොයාගෙන තියෙන ව්‍යාපාරේ ලාභය වැරදි. ඒක නිසා අපිට සිද්ධ වෙනවා මෙන්න මේ ගනුදෙනු ටික අපිට සිද්ධ වෙනවා ගිණුම් සමීකරණයට ගලපන්න. ඒ වගේම අපිට සිද්ධ වෙනවා කෙටුම්පත් ලාභය නිවැරදි කිරීමේ ප්‍රකාශය කියලා කියන්නේ මේ මොකද්ද? ශුද්ධ ලාභය නිවැරදි කිරීමේ ප්‍රකාශයක් හදන්න වෙනවා. එතකොට දැන් ඔයාට තේරෙනවා ඔයා ගිණුම් සමීකරණ ඉගෙන ගත්තට වැඩක් නැහැ. මේක මට මතක විදියට 18 හෝ 19 ගාන. ඔයා ගිණුම් සමීකරණ ඉගෙන ගත්තට මේ ගාන හදන්න බෑ. හේතුව මේ ගිණුම් සමීකරණ ගානට මේ පාඩමේදී තව සම්බන්ධ කරලා තියෙනවා මේ ගානේදී මොකක්ද? වැරදි නිවැරදි කිරීම කියන පාඩම. ඉතින් ඔයා ගිණුම් සමීකරණ වැරදි නිවැරදි කිරීම කියන පාඩම් දෙකම දන්නව නම් තමයි මේ ගාන හදන්න පුළුවන්. එහෙනම් දැන් අපි ඉස්සෙල්ලම ගිණුම් සමීකරණය රූල් කරගමු. ගිණුම් සමීකරණය අපි රූල් කරගමු. මෙන්න එහෙනම් දේපල පිරියත උපකරණ ධන තොග ධන වෙළඳ ලැබිය යුතු ධන කලින් ගෙවූ කුලි ධන මුදල්
සමානයි වෙළඳ ගෙවිය යුතු ධන වෙළඳ ගෙවිය යුතු ධන උපචිත වියදම් ධන ලද අත්තිකාරම් ධන හිමිකම් ඔන්න ගිණුම් සමීකරණය අපි රෝල් කරගත්ත. දැන් අපි මේක මෙන්න මේ විදියට තීරු වලට බෙදා ගන්නවා. ඒ වගේම ගාන හදන්නේ දහස් වලින් නිසා ගානට උඩින් බිංදු 3 දාන්න අමතක කරන්න එපා. මෙන්න එහෙනම් බිංදු 3යි. ඒ වගේම අපිට අවශ්‍ය වෙනවා තව මොකක්ද? ශුද්ධ ලාභය නිවැරදි කිරීමේ ප්‍රකාශයක් නේ. මෙන්න එහෙනම් ශුද්ධ ලාභය නිවැරදි කිරීමේ ප්‍රකාශය ශුද්ධ ලාභය නිවැරදි කිරීමේ ප්‍රකාශය. එතකොට මේක පටන් ගන්නෙ කොහොමද? වැරදි ශුද්ධ ලාභය. වැරදි ශුද්ධ ලාභය ධන හෝ ඍණ. වැරදි ශුද්ධ ලාභය ධන හෝ ඍණ. ඊට පස්සේ පුතා තුන්වෙනි කොටසේ අපිට කියනවනේ 2 3 මොනවද ගනුදෙනු පහක් තියෙනවා. 2 3 4 9 සහ 10 කියන ගනුදෙනු වලට අදාළ ඒවා ඒ වගේ තියෙන වැරදිලු. ඒ වැරදි නිවැරදි කිරීමට අදාළ ජර්නල් සටහන් ඉල්ලනවා. ඉතින් ඔයා දන්නවා ජර්නල් සටහන් ලියන්න නම් අපිට අවශ්‍ය වෙනවා පොදු ජර්නලයක්. මෙන්න එහෙනම් දිනය, වවුචර් අංකය, විස්තරය, හර සහ බැර පොදු ජර්නලයක් අපිට අවශ්‍ය වෙනවා. හැම ගනුදෙනුවක්ම පොදු ජර්නලයේ සටහන් කරන්න නෑ. අර අපිට කියලා තියෙන ගනුදෙනු ටික නිවැරදි කරන්න අවශ්‍ය නිසා අපිට පොදු ජර්නලයක් පාවිච්චි කරන්න වෙනවා. ඔන්න එහෙනම් ඉස්සෙල්ලම අපි ගානට අවශ්‍ය වෙන දේවල් ටික රූල් කරගත්ත. ගිණුම් සමීකරණය, ශුද්ධ ලාභය නිවැරදි කිරීමේ ප්‍රකාශය, ඊට අමතරව පොදු ජර්නලය, ගිණුම් සමීකරණය, ශුද්ධ ලාභය නිවැරදි කිරීමේ ප්‍රකාශය සහ පොදු ජර්නලය අපි රූල් කරගත්තා. දැන් වැඩේට අපි බහිමු. ඉස්සෙල්ලම පුතා ආරම්භක ශේෂයන් අපි සටහන් කරලා ඉමුනේ. මෙන්න මේ ආරම්භක ශේෂයන් ටික අපි සටහන් කරලා ඉමු. මෙන්න දීපල පිරියත උපකරණ වලට අදාළ ආරම්භක ශේෂය තියෙනවා 4500යි. දීපල පිරියත උපකරණ වලට අදාළ ආරම්භක ශේෂය 4500යි. තොග 600යි. තොග 600යි. වෙළඳ ලැබිය යුතු 820යි. වෙළඳ ලැබිය යුතු 820යි. කලින් ගෙවූ කුලී 480යි. මුදල් 610යි. වෙළඳ ගෙවිය යුතු 100යි. වෙළඳ ගෙවිය යුතු 100යි. උපචිත වියදම් 90යි. ලද අත්තිකාරම් 240යි. ලද අත්තිකාරම් 240යි. හිමිකම 6580යි. හිමිකම 6580. ඔන්න පුතා ගිණුම් සමීකරණයට අදාළ ආරම්භක ශේෂයන් අපි සටහන් කරගත්තා. දැන් එහෙනම් ගනුදෙනු වලට අපි යමු. ගනුදෙනු වලට යම් සම්පූර්ණ ගනුදෙනු 10ක් තියෙනවානේ. රයිට්. මෙන්න එහෙනම් ගනුදෙනු වලින් අපි වැඩේ පටන් ගමු. මේ ආරම්භක ශේෂ ටිකම තමයි දැන් දාලා තියෙන්නේ. මේකේ වෙනස තියෙන්නේ ප්‍රාග්ධනය බලන්න පුතා මෙතන තියෙන්නේ 6000නේ. හැබැයි අපි අතන ප්‍රාග්ධනය විදියට සටහන් කළේ 6580. ඒ කියන්නේ ආරම්භක ප්‍රාග්ධනය 6000ට මේ අවුරුද්දේ ලාභය 580 එකතු කළාට පස්සේ තමයි අවසාන ප්‍රාග්ධනය 6580 ලැබෙන්නේ. ඒ කියන්නේ දැන් මේ ගිණුම් සමීකරණය අපි හදන්නේ පුතා 19 3.31 දිනටනේ. 19 3.31 වෙනකොට ප්‍රාග්ධනය 6580යි කියන්නේ 6580ක් බවට පත් වෙලා තියෙනවා. දැන් එහෙනම් ඔන්න අපිට පුළුවන් ආරම්භක ශේෂ සටහන් කරලා ඉවර නිසා ගනුදෙනු වලට යන්න. දැනට මෙයාලා ගණනය කරලා තියෙන ලාභය වැරදි. මෙන්න එහෙනම් ශුද්ධ ලාභය නිවැරදි කිරීමේ ප්‍රකාශය අපි සටහන් කරනවා. වැරදි ශුද්ධ ලාභය 580යි. ශුද්ධ ලාභය නිවැරදි කිරීමේ ප්‍රකාශයේ සටහන් කරනවා. වැරදි ශුද්ධ ලාභය 580. මෙන්න එහෙනම් ගනුදෙනු අංක 1 2019 3.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා දීපල පිරියත උපකරණ ෂය 500යි. ඉතින් අපි දන්නවා පුතා දීපල පිරියත උපකරණ ෂය වෙනවා කියලා කියන්නේ වත්කමේ වටිනාකම අඩු වෙනවනේ. ඉතින් සටහන් කරමු දීපල පිරියත උපකරණ ෂය කොහොමද? දීපල පිරියත උපකරණ කියන වත්කමේ වටිනාකම අඩු වෙනවා 500කින්. ඒ වගේම ෂය කියලා කියන්නේ ව්‍යාපාරයට වියදමක් නිසා හිමිකමත් අඩු වෙනවා 500යි. ෂය කියලා කියන්නේ ව්‍යාපාරයට වියදමක් නිසා හිමිකමත් අඩු වෙනවා 500යි. හරි නේද කියලා බලන්න.
ඒ වගේම දැන් ඔයා දන්නවා මේක ගිණුම් සමීකරණයට විතරක් ආදේශ කළාට මදි. දේපල පිරියත ශ්‍රය කියලා කියන්නේ ව්‍යාපාරයේ වියදමක්. ඉතින් මේක මග හැරිලා. ඉතින් මේක මග හැරිලා කියන්නේ මේක නැතුව හදපු ව්‍යාපාරයේ සුද්ධ ලාභය වැරදි. එහෙනම් මේක සුද්ධ ලාභය නිවැරදි කිරීමේ ප්‍රකාශයට ගලපන්න ඕන. කොහොමද දැන් අපි මේක ගැන හිතන්නේ? ව්‍යාපාරේ ශ්‍රය කියන වියදම සටහන් කළා නෑනේ. ඒ කියන්නේ ව්‍යාපාරේ තියෙන ශ්‍රය කියන වියදම 500කින් අඩුයි. වියදම් අඩුයි කියලා කියන්නේ ව්‍යාපාරේ ලාභය 500කින් මොකක් වෙලාද වැඩි වෙලානේ. ශ්‍රය කියන වියදම 500කින් අඩුයි. වියදම් අඩුයි කියලා කියන්නේ ව්‍යාපාරේ ලාභය 500කින් වැඩි. ඉතින් දැන් නිවැරදි කරන්නේ කොහොමද? ලාභය 500කින් වැඩි නම් නිවැරදි කරන්න මොකද කරන්නේ? ලාභය අඩු කරලා පෙන්වනවා 500. මෙන්න එහෙනම් අපි ලියනවා ශ්‍රය. ශ්‍රය සටහන් කරලා තිබ්බේ නෑ. ඒක නිසා ව්‍යාපාරයේ සුද්ධ ලාභය වැඩි. නිවැරදි කරන්න අවශ්‍ය නිසා සුද්ධ ලාභය අඩු කරලා පෙන්වනවා 500. නිවැරදි කරන්න අවශ්‍ය නිසා සුද්ධ ලාභය අපි අඩු කරලා පෙන්වනවා 500. ඔන්න පළවෙනි ගනුදෙනුව සටහන් කරලා ඉවරයි. දෙවනි ගනුදෙනුව 2019 මාර්තු මාසය සඳහා. එතකොට 2019 මාර්තු මාසය කියන්නේ මේ වර්ෂය කියලා ඔයාට දැන් ඔයා ගිණුම් වර්ෂය චුට්ටක් හඳුනගෙන ඉදියත් කමක් නැහැ. පැටලෙනවා වගේ නම් මේ ගිණුම් වර්ෂේ පුතා පටන් ගන්නේ 2018 මේ ගිණුම් වර්ෂයේ අවසාන වෙන්නේ 2019 3:31 ඔන්න ගිණුම් වර්ෂය. එතකොට 2019 මාර්තු මාසය කියලා කියන්නේ මේ අවුරුද්දේ අවසාන මාසයනේ. මෙන්න එහෙනම් මේ අවුරුද්දේ අවසාන මාසයට අදාළ කුලිය 80000යිලු. හොඳට කියවන්න. මාර්තු මාසයට අදාළ කුලිය 80000යිලු. ඒක කලින් ගෙවූ කුලී ගිණුමෙහි ඇතුළත් කරනලු තියෙන්නේ. පුතා එතකොට මාර්තු මාසයට අදාළ කුලිය කලින් ගෙවූ කුලී ගිණුමේ තියෙන එක වැරදීනේ. ඒක මේ වර්ෂයට අදාළ කුලියක්. එහෙනම් කලින් ගෙවූ කුලී වලින් ඔය 80 අයින් කළා මේක මේ මාසේ වියදමක් විදියට සටහන් වෙන්න ඕනනේ. එහෙනම් මෙන්න කලින් ගෙවූ කුලී කියන වක්කම 80කින් මොකද වෙන්නේ? අඩු වෙනවා. මොකද කලින් ගෙවූ කුලී ඇතුලේ ඔය 80 තියෙන එක වැරදි. මේක මේ වර්ෂයට අදාළ 80ක් නේ. මෙන්න එහෙනම් කලින් ගෙවූ කුලී කියන වක්කම අඩු වෙනවා 80යි. ඒ වගේම මාර්තු මාසය කියලා කියන්නේ මේ වර්ෂයට අදාළ දිනේ. මේ වර්ෂයට අදාළ මාසයක්. එහෙනම් මේක මේ වර්ෂයට අදාළ වියදමක් නේ. ඉතින් වියදමක් නම් මොකද වෙන්නේ? හිමිකම අඩු වෙනවා 80යි. කලින් ගෙවූ කුලී කියන වත්කම අඩු වෙනවා 80කින්. මේක මේ වර්ෂයට අදාළ වියදමක් නිසා හිමිකම අඩු වෙනවා කොච්චර ප්‍රමාණයක්ද? 80යි. හිමිකම අඩු වෙනවා 80. දැන් ඉතින් හිමිකම අඩු වෙනවා කියලා කියන්නේ මේක ලාභයට බලපානවනේ. කුලී මාර්තු මාසයට අදාළ කුලී කියන වියදම සටහන් කළා නෑ. ඒ කියන්නේ කුලී කියන වියදම 80කින් අඩුයි. කුලී කියන වියදම 80කින් අඩුයි. වියදම් අඩුයි කියලා කියන්නේ ව්‍යාපාරේ ලාභය 80කින් වැඩි නේ. වියදම් අඩුයි කියලා කියන්නේ ව්‍යාපාරේ ලාභය 80කින් වැඩි. ඉතින් නිවැරදි කරන්න නම් මොකද කරන්න වෙන්නේ? ලාභය අඩු කරලා පෙන්වනවා 80යි. මෙන්න එහෙනම් සුද්ධ ලාභය නිවැරදි කිරීමේ ප්‍රකාශයේ ලාභය අඩු කරලා පෙන්වනවා 80ක්. මෙතන ලියනවා මොකද්ද? කලින් ගෙවූ කුලී. එහෙම ලියන්න ප්‍රශ්නයක් නැහැ. කලින් ගෙවූ කුලී කියන එක නිවැරදි කළා. දැන් පුතා මේක නිවැරදි කිරීමට අදාළ ජර්නල් සටහන කොහොමද දෙන්නේ කියන්නකෝ. කලින් ගෙවූ කුලී කියන වක්කම අඩු වෙනවා. ඒ කියන්නේ කලින් ගෙවූ කුලී ගිණුමට බැර. මෙන්න එහෙනම් කලින් ගෙවූ කුලී ගිණුමට බැර 80යි. ඒ වගේ මේක ගිහිල්ලා දාන්නේ මේ වර්ෂයට අදාළ කුලී ගිණුමට. ඒ කියන්නේ කුලී ගිණුමට. එහෙම නැත්නම් අපි කියනවා කුලී කියලා ගිණුම දැන් නැහැ කියලා අපිට උපකල්පනය කරන්නත් පුළුවන්. මොකද මේ ව්‍යාපාරේ ලාභය හොයලා ඉවරයිනේ නේ. ලාභය හොයලා ඉවරයි කියන්නේ කුලී කියලා ගිණුමක් ආයේ නැහැ. එහෙනම් කුලී ගිණුමට මේක හරකලක් අවුලක් නැහැ. හැබැයි නිවැරදිම දිත්තු සටහන වෙන්න ඕන මොකක්ද? ලාභ ගිණුමට හර වෙනවා කීයක්ද? 80. හරි නේද? කලින් ගෙවූ කුලී කියන වියදමේ වක්කම අඩු වුණා. මේ වර්ෂයට අදාළ වියදමක් නිසා මේක කුලී ගිණුමට හර. එහෙම නැත්නම් ලාභ ගිණුමට හර වෙනවා. දැන් ඉතින් මේකේ සංලක්ෂය ලියන්න ඕන මෙහෙම. කලින් ගෙවූ කුලී
කුලී ලෙස සටහන් කිරීම. කලින් ගෙවූ කුලී ලෙස සටහන් කිරීම. ඒ කියන්නේ සංලක්ෂය ලියන්න. ඔයා මේ වෙලාවේ කරපු දේ සංලක්ෂයේ විදියට ලියුවා නම් හරි. ඔන්න එහෙනම් දෙවනි ගනුදෙනුව අපි ගිණුම් සමීකරණයට ගැලපුවා. ශුද්ධලාභය නිවැරදි කිරීමේ ප්‍රකාශයටත් ගැලපුවා. ඒ වගේම දෙවනි ගනුදෙනුව නිවැරදි කිරීමට අදාළ ද්විත්ව සටහනත් අපි දැන් පොදු ජර්නලයේ ලියලා තියෙනවා. නිවැරදි කිරීමට අදාළ ද්විත්ව සටහනත් අපි පොදු ජර්නලයේ ලියලා තියෙනවා. මේ ගනුදෙනු දෙක හරි. ඊළඟ එක. මාර්තු මාසයට අදාළ විදුලි බිල. ඉතින් අපි දන්නවා මාර්තු මාසය කියලා කියන්නේ මේ වර්ෂයට අදාළ මාසයක්. මාර්තු මාසයට අදාළ විදුලි බිල ගෙවලත් නැතිලු ගිණුම්ගත කරලත් නැතිලු. ඉතින් අපි දන්නවා මාර්තු මාසයට අදාළ විදුලි බිල මාර්තු මාසයේ අවසාන වන තෙක් ගෙවල නැහැ කියලා කියන්නේ මේකට පුතා අපි කියනවා මොන වියදමක්ද? ගෙවිය යුතු වියදමක් නේ. ගෙවිය යුතු වියදමක්. එහෙම නැත්නම් අපි කියනවා උපචිත වියදමක්. ගෙවිය යුතු වියදමක්. එහෙම නැත්නම් අපි කියනවා උපචිත වියදමක්. එහෙනම් මේ විදුලි වියදම 5000 සටහන් කරමු. ගෙවල නැති නිසා උපචිත වියදම් කියන වගකීම වැඩි වෙනවා 5කින්. ඒ වගේම මේ මාසෙට අදාළ වියදමක් නිසා හිමිකම අඩු වෙනවා 5යි. ගෙවල නැති නිසා උපචිත වියදම් කියන වගකීම වැඩි වෙනවා 5කින්. මේ මාසෙට අදාළ වියදමක් නිසා හිමිකම අඩු වෙනවා 5යි. ඉතින් පුතා මේ මාසෙට අදාළ වියදමක් සටහන් වෙලා නැහනේ. එහෙනම් අපි කියනවා විදුලිය කියන වියදම 5000කින් අඩුයි. වියදම අඩුයි කියලා කියන්නේ ව්‍යාපාරේ ලාභය 5000කින් වැඩි. මෙන්න එහෙනම් නිවැරදි කරන්න නම් ලාභය නිවැරදි කරන්න නම් මොකද කරන්නේ? ලාභය අඩු කරලා පෙන්නනවා 5යි. කොහොමද ලියන්නේ? උපචිත විදුලිය සටහන් කිරීම. උපචිත විදුලිය සටහන් කළා. වියදම 5 ලාභය මොකද උනේ? 5කින් අඩු වුණා. උපචිත විදුලිය සටහන් කළා. ලාභය 5කින් අඩු වුණා. හරි නේද? රයිට්. ඔන්න එහෙනම් දැන් ගනුදෙනු අපි 3ක් ගලපලා ඉවරයි. ඒ වගේම ඒකට අදාළවත් ද්විත්ව සටහන වාගෙන් අහනව නේද? මේ වැරැද්ද නිවැරදි කිරීමට අදාළ ද්විත්ව සටහන. බලමු තුන්වෙනි කොටසේ. ඔව් නේ 2 සහ 3. 3 කියලා කියන්නේ පුතා උපචිත විදුලිය මෙන්න මේ 5000 ද්විත්ව සටහන එහෙනම් කොහොමද එන්නේ? විදුලිය කියන්නේ ව්‍යාපාරයට වියදමක් නිසා විදුලිය ගිණුමට හර 5යි. විදුලිය ගිණුම දැන් නෑ කියලා අපිට උපකල්පනය කරන්නත් පුළුවන්. මොකද ලාභය ගණනය කරලා ඉවරයිනේ. ඒක නිසා විදුලිය ගිණුමට හර කරනවා වෙනුවට මේක ලාභ ගිණුමට හර 5යි කියලා කියන්නත් පුළුවන්. මෙන්න එහෙනම් ලාභ ගිණුමට හර 5යි. ඒ වගේම මේක තාම ගෙවල නෑ. ගෙවිය යුතුයි. මෙන්න එහෙනම් ගෙවිය යුතු විදුලිය ගිණුමට බැර වෙනවා 5යි. විදුලිය ගිණුමට හර 5යි. ගෙවිය යුතු විදුලිය ගිණුමට බැර 5යි. සංලක්ෂය ලියන්න. උපචිත විදුලිය සටහන් කළා. සංලක්ෂය ලියන්න. උපචිත විදුලිය සටහන් කළා. උපචිත විදුලිය සටහන් කළා. හරි නේද? රයිට්. ඔන්න එහෙනම් ගනුදෙනු දැන් 3ක් ගලපලා ඉවරයි. 4. පිරිවැය 80000කට ණයට මිලදීගත් භාණ්ඩ ගිණුම් පොත්වල සටහන් කර නෑ. ඒ කියන්නේ මේ පුතා ණයට ගැනුම්නේ. ණයට ගැනුම් 80 සටහන් වෙලා නෑ. ඉතින් මේක සටහන් කරමු. ණයට ගන්නකොට මොකද වෙන්නේ? ව්‍යාපාරේ තියෙන ණයට ගන්නකොට මොකද වෙන්නේ ළමයි? ව්‍යාපාරේ තියෙන තොග කියන වත්කම මොකද වෙන්නේ? 80කින් වැඩි වෙනවා. මෙන්න එහෙනම් ව්‍යාපාරේ තියෙන තොග කියන වත්කම 80කින් වැඩි වෙනවා. ණයට ගන්න නිසා ණය හිමි කියන වගකීමත් 80කින් වැඩි වෙනවා. තොග කියන වත්කම වැඩි වෙනවා 80යි. ණය හිමි කියන වගකීම වැඩි වෙනවා 80යි. මේකත් අපෙන් අහනව නේද පුතා මේකට අදාළ ජර්නල් සටහන කොහොමද ලියන්නේ කියලා. 4 වෙනි ගනුදෙනුවට අදාළ ඔව් ණයට ගැනුම් 80 ද්විත්ව සටහන එහෙනම් කියන්න බලන්න. කොහොමද එන්නේ? ගැනුම් ගිණුමට හර 80යි. ගැනුම් ගිණුම වෙනුවට මෙතෙන්ට ලාභ කියලා කියන්නත් පුළුවන්. මෙන්න එහෙනම් ගැනුම් ගිණුමට එහෙම නැත්නම් ලාභ ගිණුමට හර 80යි. ණයට ගන්න නිසා වෙළඳ ගෙවිය යුතු පාලන ගිණුමට බැර වෙනවා 80යි. සංලක්ෂය ලියන්න මොකද? ණයට ගැනුම් සටහන් කළා. සංලක්ෂය ලියන්න ණයට ගැනුම් සටහන් කළා. ඒ වගේම මේක ලාභයටත් ගලපන්න පුළුවන් නේ අපිටනේ. දැන් ණයට ගැනුම් 80 සටහන් වෙලා නැහැ කියලා කියන්නේ ගැනුම් කියන වියදම අඩුයි.
ණයට ගැනුම් 80 සටහන් වෙලා නැහැ කියලා කියන්නේ ගැනුම් කියන වියදම 80කින් අඩුයි. වියදම් අඩුයි කියලා කියන්නේ ව්‍යාපාරේ ලාභය 80කින් වැඩි. නේ? වියදම් අඩුයි කියලා කියන්නේ ව්‍යාපාරේ ලාභය 80කින් කියන්න හරියට කියන්නේ. ව්‍යාපාරේ ගැනුම් කියන වියදම 80ක් අඩුයිනේ. ගැනුම් කියන වියදම අඩුයි කියලා කියන්නේ ව්‍යාපාරේ ලාභය 80කින් වැඩි. ඉතින් ලාභය 80කින් වැඩි නම් මොකද කරන්නේ? නිවැරදි කරන්න. ලාභය අඩු කරලා පෙන්වනවා 80යි. මෙන්න එහෙනම් අපි ලියනවා ගැනුම් මග හැරීම. ගැනුම් කියන වියදම මග හැරිලා තිබ්බා. අපි ඒක නිවැරදි කළා. ගැනුම් කියන වියදම මග හැරිලා තිබ්බා. අපි ඒක නිවැරදි කළා. ගැනුම් හර ණය හිමි පාලන ගිණුමට බැර නැත්නම් වෙළඳ ගෙවිය යුතු පාලන ගිණුමට බැර. හරි නේද? ඒ වගේ මේක අපි සුද්ධ ලාභයටත් ගැලපුවා. ඒක අපි සුද්ධ ලාභයටත් ගැලපුවා. හරි නේද? right. ඊළඟ ගනුදෙනුව 5. 2019 3.30 ඒ කියන්නේ මේ වර්ෂයේ අවසාන දිනට කලින් දවසේ පිරිවැය ලක්ෂ 2ක් වෙච්ච භාණ්ඩ ලක්ෂ 4ක අත්පිට මුදලට විකිණීම ගිණුම් පොත්වල සටහන් කළ නැතිලු. ඉතින් පුතා ලක්ෂ 2ක භාණ්ඩ ලක්ෂ 4කට අත්පිට මුදලට විකුණනකොට මේක කොහොමද සටහන් වෙන්නේ? අපි සටහන් කරමු. ව්‍යාපාරේ තියෙන තොග කියන වත්කම ලක්ෂ 2කින් අඩු වෙනවා. අත්පිට විකුණනකොට ලාච්චුවේ තියෙන මුදල් ලක්ෂ 4කින් වැඩි වෙනවා. වැඩෙන් ලාභයි ලක්ෂ 2ක්. මෙන්න එහෙනම් හිමිකමට එකතු කරනවා ලක්ෂ 2යි. හිමිකමට එකතු කරනවා ලක්ෂ 2යි. ඒ වගේම මේක ලාභයට බලපාන්නේ කොහොමද? පුතා මේ ගනුදෙනුව සටහන් වෙලා නැහැ කියලා කියන්නේ මේ විකුණුම් මත ඇතිවෙච්ච ලාභය ලක්ෂ 2 සටහන් වෙලා නැහැ. ඒ කියන්නේ ව්‍යාපාරේ ආදායම ලක්ෂ 2කින් අඩුයි. ආදායම ලක්ෂ 2කින් අඩුයි කියලා කියන්නේ ව්‍යාපාරේ ලාභයත් ලක්ෂ 2කින් අඩුයිනේ. ආදායම ලක්ෂ 2කින් අඩුයි කියලා කියන්නේ ව්‍යාපාරේ ලාභයත් ලක්ෂ 2කින් අඩුයි නේ. ඉතින් ලාභය ලක්ෂ 2කින් අඩු නම් නිවැරදි කරන්න මොකද කරන්නේ? ලාභය ලක්ෂ 2කින් අඩු නම් නිවැරදි කරන්න මොකද කරන්නේ? ලාභයට එකතු කරලා පෙන්නනවා ලක්ෂ 2යි. මොකද ලියන්නේ? විකුණුම් මත ඇති වූ ලාභය. විකුණුම් මත ඇති වූ ලාභය ලක්ෂ 2 නිසා ව්‍යාපාරේ දැනට පවතින ලාභය ලක්ෂ 2කින් මොකද උනේ? වැඩි වුණා. ව්‍යාපාරේ දැනට පවතින ලාභය ලක්ෂ 2කින් වැඩි වුණා. ඊළඟ එක. කෙසේ වුවද මේ සඳහා ලද චෙක් පත 4.1 දින බැංකුවේ තැන්පත් කළා. ඉතින් 4.1 කියලා කියන්නේ මේ මාසේ නෙවෙයිනේ පුතා. ඉතින් ඕක බැංකුවේ තැන්පත් කරනවා කියන එක ගිණුම් සමීකරණයට ආදේශ කරන්න විදියක් නැහැ. මොකද මේ මාසේ තැන්පත් කරපු එකක් නොවන නිසා. ඊළඟ එක. පිරිවැය 40000ක් වෙච්ච තොග අයිතම වර්ෂය තුලදී විනාශ වූ අතර එම අයිතම විකිණිය හැකි තත්වයක නොතිබිනි. කෙසේ වුවද මෙම අයිතම පිරිවැයට 2019 3.31 දිනට තොගේ ඇතුළත්ව තිබුණු අතර ඒවාට උපලබ්ධියගයක් නැතිලු. ඒ කියන්නේ පුතා 40000ක තොග ව්‍යාපාරේ විනාශ වෙලා. හැබැයි මේක සටහන් කරලා නැහැ. ඉතින් අපි සටහන් කරමු. තොග විනාශ වෙනවා කියලා කියන්නේ ව්‍යාපාරේ තියෙන තොග කියන වත්කම මොකද වෙන්නේ? 40කින් අඩු වෙනවා. මෙන්න එහෙනම් තොග කියන වත්කම අඩු වෙනවා 40යි. ඉතින් තොග විනාශ වෙනවා කියලා කියන්නේ ව්‍යාපාරයට වියදමක් නිසා හිමිකමත් අඩු වෙනවා 40යි. තොග විනාශ වෙනවා කියලා කියන්නේ ව්‍යාපාරයට වියදමක් නිසා හිමිකමත් අඩු වෙනවා කොච්චර ප්‍රමාණයකින්ද? 40කින්. හරි නේද? දැන් පුතා මේක ලාභයට ගලපන්න එපා. තොග විනාශ වෙනවා කියලා කියන්නේ ව්‍යාපාරයේ ඇති වෙන වියදමක්. ඉතින් මේ වියදම සටහන් වෙලා නැහැනේ. තොග විනාශ වීම කියන වියදම සටහන් වෙලා නැහැ. ඒ කියන්නේ ව්‍යාපාරයේ වියදම 40කින් අඩුයි. තොග විනාශ වීම කියන වියදම සටහන් වෙලා නැහැ කියලා කියන්නේ ව්‍යාපාරයේ වියදම 40කින් අඩුයි. වියදම අඩුයි කියලා කියන්නේ ව්‍යාපාරයේ ලාභය 40කින් මොකද වෙලා තියෙන්නේ? වැඩි. ඉතින් ලාභය නිවැරදි කරන්න නම් මොකද කරන්නේ? ලාභය 40කින් වැඩි. නිවැරදි කරන්න නම් මොකද කරන්නේ? මෙන්න ලාභය අපි අඩු කරලා පෙන්වනවා 40යි.
ලාභය අඩු කරලා පෙන්වනවා 40ක්. මොනවද? තොග හානි කියලා. ලාභය අඩු කරලා පෙන්වනවා 40ක් තොග හානි කියලා. හරි නේද? ඊළඟ එක. අයිතම 40ක් මිලට ගැනීම සඳහා ගනුදෙනුකරුවෙකු විසින් ඇනවුමක් ඉදිරිපත් කරන ලදී. එම භාණ්ඩවල විකුණුම් මිල 2,40,000ක් වූ අතර මෙම මුදල වර්ෂය තුලදී ලැබී ඇත. මොන හොඳ ගනුදෙනුවක් අපි හොඳට කියවමු. මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ගනුදෙනුකරුවෙක් ඇනවුමක් ඉදිරිපත් කරලා. හරිද? ඒ ඇනවුමට අදාළව භාණ්ඩවලට අදාළ විකුණුම් මිල 2,40,000ක් මේ වර්ෂයේදී අපිට ලැබිලා. ඒ වගේම මෙම මුදල ලද අත්තිකාරම් ගිණුමෙහි සටහන් කර ඇත. බලමු පුතා අපි ලද අත්තිකාරම් ගිණුමට ගිහිල්ලා චොට්ටක්. මේ බලන්න ලද අත්තිකාරම් කියන තීරුවේ තියෙනවනේ මේ තියෙන්නේ 240. මේ තියෙන්නේ අපි අයිතම 40ක් විකුණලා අපිට ලැබිච්ච මුදල මේක ලද අත්තිකාරම් වල තමයි 240 සටහන් කරලා තියෙන්නේ. හරි නේද? ඊට පස්සේ කියනවා කෙසේ වුවද මෙම අයිතම වලින් අඩක් පමණක් 2019 3.31 වන විට ගනුදෙනුකරුට බෙදා හැර ඇති අතර ඒවායේ පිරිවැය 80යි. ඒවායේ පිරිවැය 80යි. තවද මෙම බෙදා හැරීමට අදාළ කිසිදු සටහනක් පොත්වල තබා නොමැතලු ඉතිරි භාණ්ඩ බෙදා හැරිය යුත්තේ ඉදිරි වර්ෂය තුලදීලු. ඒ කියන්නේ දැන් මේ වෙලාවේ සිද්ධ වෙච්ච සරල කතාව මොකක්ද? පුතා විකුණුම් මිල 2,40,000යි හරියට තේරුම් ගන්න. විකුණුම් මිල 2,40,000යි මේකෙන් හරි අඩක් වෙච්ච ඒ වගේ පිරිවැය 80යි කියලා කියන්නේ ඒක ඩබල් වෙනකොට මේ විකුණුම් මිල 260ක් වෙච්ච ඒ වගේ පිරිවැය කීයක් වෙනවද? 160යි. ඒ කියන්නේ සරල කතාව 160ක භාණ්ඩ ටිකක් තමයි දැන් මේ 240කට අපි විකුණන්නේ. විකුණලා නැහැ හැබැයි මුදල් ලැබිලා 240ක්. මේකෙන් හරි අඩක් ඒ මිනිස්සුන්ට බෙදා හැරලා. හරි අඩක් කියලා කියන්නේ පුතා කීයක්ද? 240න් හරි අඩක් කියලා කියන්නේ 120ක් විකුණුම් මිල වෙච්ච. 160න් හරි අඩක් කියන්නේ 80ක් පිරිවැය වෙච්ච. විකුණුම් මිල 120ක් වෙච්ච පිරිවැය 80ක් වෙච්ච භාණ්ඩ ගනුදෙනුකරුවන්ට බෙදා හැරලා. එතකොට එහෙනම් ඒක අපේ විකුණුම් කියන ආදායම විදියට අපි සටහන් කරන්න ඕන නේද? මෙන්න එහෙනම් ව්‍යාපාරේ තියෙන තොග කියන වත්කම 80ක් අඩු වෙනවා. 80ක පිරිවැය වෙච්ච භාණ්ඩනේ අපි බෙදා හැරලා තියෙන්නේ. තොග කියන වත්කම 80ක් අඩු වෙනවා. ලද අත්තිකාරම් කියන්නේ දැන් වගකීමක් නෙවෙයි 120ක විකුණුම් මිල වෙච්ච භාණ්ඩ අපි බෙදා හරිනවනේ. එතකොට ලද අත්තිකාරම් කියන වගකීමත් 120කින් අඩු වෙනවා. තොග කියන වත්කම ව්‍යාපාරයේ අඩු වෙනවා 80යි. ලද අත්තිකාරම් කියන වගකීම අඩු වෙනවා 120යි. ඉතින් පුතා 80ක භාණ්ඩ 120කට විකුණනවා කියලා කියන්නේ මේ වැඩෙන් දැන් අපිට ලාභයි 40ක් නේ. 80ක භාණ්ඩ 120කට විකුණනවා කියන්නේ මේ වැඩෙන් ලාභයි 40ක් හිමිකමට එකතු කරනවා 40යි. 240ටම අදාළ භාණ්ඩ බෙදා හැරලා නෑ. 120ක භාණ්ඩ බෙදා හැරලා. එතකොට ලද අත්තිකාරම් කියන වගකීම අඩු වෙනවා 120ක්. ඉතින් 80ක භාණ්ඩ 120කට විකුණනවා කියලා කියන්නේ වැඩෙන් ලාභයි 40ක් හිමිකමට එකතු වෙනවා 40යි. දැන් පුතා මේක ලාභයටත් අපි ගලපමු. එතකොට මෙන්න හිමිකමට 40ක් එකතු වෙනවා කියලා කියන්නේ විකුණුම් වලින් ලැබිච්ච ලාභය 40 සටහන් වෙලා නැහැ නේ. විකුණුම් වලින් ලැබිච්ච ලාභය 40 සටහන් වෙලා තිබ්බේ නැහැ. ලාභය 40ක් අඩුයි කියලා කියන්නේ ව්‍යාපාරේ විකුණුම් වලින් ලැබිච්ච ලාභය 40කින් අඩුයි. විකුණුම් වලින් ලද ලාභය 40කින් අඩුයි කියන්නේ ව්‍යාපාරයේ මුළු ලාභයක් 40කින් අඩුයි. ඉතින් ලාභය 40කින් අඩු නම් නිවැරදි කරන්න මොකද කරන්නේ? ලාභයට එකතු කරලා පෙන්වනවා 40යි. විකුණුම් මත ඇති වූ ලාභයට එකතු කරලා පෙන්වනවා 40ක් විකුණුම් මත ඇති වූ ලාභය කියලා. ඔන්න එහෙනම් ඒ ගනුදෙනුවත් අපි සටහන් කරලා ඉවරයි. ඊළඟ එක 2019 3.28 කියලා කියන්නේ මේ වර්ෂයට අදාළ දිනයක්. ණයගැතියෙකුගෙන් 20000ක චෙක් පතක් බැංකුව ණයගැතියෙකුගෙන් ලද 20000ක චෙක් පතක් බැංකුව විසින් 2019 3.31 දින අගරු කර ඇති බව
2019 3.31 දින අගරු කර ඇති බව බැංකුවෙන් ලද බැංකු ප්‍රකාශයෙන් අපිට අනාවරණය වෙලා. ඉතින් පුතා බැංකුවෙන් ලද ප්‍රකාශයෙන් අපිට අනාවරණය වෙනවා නම් ණය ගැතියගෙන් ලැබිච්ච චෙක් එක අගරු වෙලා කියලා මේක සටහන් කරන්නේ කොහොමද? අපි දන්නවා ණය ගැතියෙක්ගෙන් චෙක් එකක් ලැබෙනකොට ණය ගැති කියන වත්කම අඩු වෙනවා. ඒ චෙක් එක අගරු වෙනවා කියලා කියන්නේ නැවත ණය ගැති කියන වත්කම වැඩි වෙනවා 20කින්. ණය ගැති කියන වත්කම වැඩි වෙනවා 20කින්. ඇත්තටම ලාච්චුවට මුදල් දැන් ඇවිල්ලා නැහැනේ චෙක් පත අගරු වෙනවා කියන්නේ. ඒ කියන්නේ ඒ අර අපි ණය ගැති ලැබීමක් විදියට සටහන් කරන එකේම අනිත් පැත්ත. ණය ගැති කියන වත්කම අඩු කරපු එක 20ක් වැරදි නිසා ණය ගැතියන්ට එකතු කරලා පෙන්නනවා 20ක්. මුදල් කියන වත්කම 20ක් එකතු කරපු එක වැරදි නිසා මුදල් වලින් 20ක් අඩු කරලා පෙන්වන්න ඕනේ. එහෙනම් ණය ගැතියගෙන් ලැබිච්ච චෙක් එක අගරු වීම සටහන් කළා. ණය ගැති ලැබීම් චෙක් එක 20000 අගරු වීම සටහන් කළා. ඉතින් ණය ගැතියෙක්ගෙන් ලැබිච්ච චෙක් එකක් අගරු වෙනවා කියන එක පුතා සුද්ධ ලාභයට බලපාන්නේ නැහැ. මොකද ණය ගැති ලැබීම් කියලා කියන්නේ ව්‍යාපාරයේ ආදායමක්වත් වියදමක්වත් නෙවෙයි. එහෙනම් මේක සුද්ධ ලාභයට බලපාන්නේ නැත. සුද්ධ ලාභයට බලපාන්නේ නැති වැරද්දක්. ඊළඟ එක 9. අපිට තව දිත්ත සටහන් ලියන්න තියෙන්නේ මොනවද? 9 සහ 10. 9 වෙනි එක බලමු. තවද 2019 3.31 දින ණය ගැතියෙකු විසින් 50000ක චෙක් පතක් ඍජුව බැංකු ගිණුමේ තැන්පත් කර ඇති බව බැංකු ප්‍රකාශය තුලින් අනාවරණය විය. කෙටුම්පත් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී මෙම මුදල අය කරගත නොහැකි වටිනාකමක් ලෙස කපා හැර ඇත. ඒ කියන්නේ මේ සරල කතාව මොකක්ද? බොල් ණය විදියට කපා හැරපු 50000ක් ආපසු ලැබිලා. අපි එහෙනම් මේ ගනුදෙනුවට පාවිච්චි කරන නම තමයි මොකක්ද? බොල් ණය ආපසු ලැබීම් 50යි. ඉතින් බොල් ණය ආපසු ලැබෙනකොට ලාච්චුවේ තියෙන මුදල් මොකද වෙන්නේ? මෙන්න ලාච්චුවේ තියෙන මුදල් කියන වත්කම වැඩි වෙනවා 50යි. මුදල් කියන වත්කම වැඩි වෙනවා 50යි. ඒ වගේම පුතා අපි බොල් ණය විදියට මේක සටහන් කරනකොට අපි කොහොමද මේක සටහන් කරන්නේ? බොල් ණය සටහන් කරනකොට අපි සටහන් කරන්නේ හිමිකමේ සිදුවන අඩුවීමක් විදියට. ඉතින් බොල් ණය ආපසු ලැබෙනවා කියලා කියන්නේ අපි දැන් හිමිකමෙන් 50ක් අඩු කරපු එක වැරදි. මොකද බොල් ණය ආපසු ලැබිලා. මෙන්න එහෙනම් හිමිකමට එකතු කරලා පෙන්වනවා 50යි. බොල් ණය ආපසු ලැබීම හිමිකමට එකතු කරලා පෙන්වනවා 50යි. මුදල් වැඩි වෙනවා 50කින් හිමිකමත් වැඩි වෙනවා 50යි. උදා අපි මේක ලාභයට ගලපමු. බොල් ණය ආපසු ලැබෙනවා කියලා කියන්නේ අපේ ව්‍යාපාරේ තියෙන බොල් ණය කියන වියදම අඩු වෙනවා. වියදම අඩු වෙනවා කියලා කියන්නේ ව්‍යාපාරේ ලාභය මොකද වෙන්නේ 50කින් වැඩි වෙනවා. මෙන්න එහෙනම් ලාභයට එකතු කරලා පෙන්වනවා 50යි. ලාභයට එකතු කරලා පෙන්වනවා 50ක් මොනවද? බොල් ණය ආපසු ලැබීම. ලාභයට එකතු කරලා පෙන්වනවා 50යි. බොල් ණය ආපසු ලැබීම කියලා. බොල් ණය ආපසු ලැබීම. පුතා ඒකට අදාළ එතකොට දිත්ත සටහන කොහොමද එන්නේ? ලාච්චුවට මුදල් එන නිසා මුදල් පාලන හර 50යි. බොල් ණය ගිණුමට බැර හැබැයි දැන් ලාභය ගණනය කරලා තියෙන නිසා බොල් ණය ගිණුම බැර කළත් හරි. නැත්තම් ලාභ ගිණුමට බැර වෙනවා 50යි. බොල් ණය ගිණුමට බැර නැත්තම් ලාභ ගිණුමට බැර වෙනවා 50යි. මෙන්න සංලක්ෂය ලියනවා කොහොමද? බොල් ණය ආපසු ලැබීම සටහන් කළා. බොල් ණය ආපසු ලැබීම සටහන් කළා. බොල් ණය ආපසු ලැබීම සටහන් කළා. හරි නේද? right. ඔන්න එහෙනම් ඒකත් හරි. ඊළඟ එක ව්‍යාපාරය විසින් ගෙවූ අයිතිකරුගේ දරුවෙකුගේ විභාග ගාස්තු 2000. ඒ කියන්නේ පුතා අයිතිකරුගේ දරුවාගේ විභාග ගාස්තු කියලා කියන්නේ අයිතිකරුගේ පෞද්ගලික දෙයක් නේ. ඉතින් අයිතිකරුගේ පෞද්ගලික දෙයක් ව්‍යාපාර වියදමින් ගෙවනවා කියලා කියන්නේ අපි මේකට කියනවා ගැනිලි. ඉතින් මේක සටහන් කරමු. ගැනිලි කරනකොට මොකද වෙන්නේ? බැංකුවේ තියෙන සල්ලි අඩු වෙනවා 2යි. බැංකු කියලා එකක් නැහැ. මෙන්න එහෙනම් මුදල් අඩු වෙනවා 2ක්. ගැනිලි නිසා ව්‍යාපාරේ හිමිකමත් අඩු වෙනවා 2යි. මුදල් අඩු වෙනවා 2ක්. ගැනිලි නිසා ව්‍යාපාරේ හිමිකමත් අඩු වෙනවා 2යි.
මේ වගේම මේකේ ජර්නල් සටහන කොහොමද එන්න ඕන? ජර්නල් සටහන කොහොමද එන්නේ පුතා? මේකේ ජර්නල් සටහන් ලියන්න තියෙනවනේ මම මෙතනින් ලියලා පෙන්නන්නම්. ගැනිලි ගිණුමට හර දෙකයි. ගැනිලි ගිණුමට හර දෙකයි. බැංකු ප්‍රකාශය ලැබුණට පස්සේ හදන්නේ අපි සංශෝධිත මුදල් පාලන ගිණුමනේ. සංශෝධිත මුදල් පාලන ගිණුමට බැර වෙනවා දෙකයි. ගැනිලි ගිණුමට හර දෙකයි. සංශෝධිත මුදල් පාලන ගිණුමට බැර වෙනවා දෙකයි. සංශෝධිත මුදල් පාලන ගිණුමට බැර වෙනවා දෙකයි. හරි නේද? right. මේක ලාභයට බලපානවද? අපි දන්නවා ගැනිලි කියන එක ලාභයට බලපාන්නේ නැහැ. ගැනිලි කියන එක ව්‍යාපාරේ ලාභයට බලපාන්නේ නැහනේ. එහෙනම් මේක ලාභයට ගලපන්න දෙයක් නැහැ. ඔච්චරයි. ඔන්න එහෙනම් පුතා අපිට ගිණුම් සමීකරණයට සියලු දේවල් දැන් අපි ආදේශ කරලා ඉවරයි. ඊට පස්සේ සුද්ධ ලාභය නිවැරදි කිරීමේ ප්‍රකාශය අපි දැන් හදලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ මොකක් හදන්න විතරද? ජර්නල් සටහනුත් අපි හදලා ඉවරයි. දැන් සුද්ධ ලාභය නිවැරදි කිරීමේ ප්‍රකාශය සුදු කරන්න එච්චරයි. වෙන මොකුත් කරන්න නැහැ. වෙන ගිණුම් සමීකරණයට ආදේශ කරපුවගේ මොනවා හරි වැරද්දක් තියෙනම් හදාගන්න. ඊට පස්සේ සුද්ධ ලාභය නිවැරදි කිරීමේ ප්‍රකාශයේ මොනවා හරි වැරද්දක් තියෙනම් හදාගන්න. ඊට පස්සේ පොදු ජර්නලයේ අපි තියපු ජර්නල් සටහන් වල මොනවා හරි වැරද්දක් තියෙනම් හදාගන්න. ඉක්මන් කරන්න බලන්න. ඉක්මනින් හරි. මේක සේවා සපයන ව්‍යාපාරයක් කියලානේ අපිට මුලින් කියලා තියෙන්නේ බලන්න. නඩත්තු සේවා සපයනවලු. හැබැයි මේක සේවා සපයන ව්‍යාපාරයක් වුණාට ඒ සේවාව සපයන්න පිරිවැයක් යනවා. ඒ කියන්නේ විකුණුම් පිරිවැය කියන එක මේ ගාන ඇතුලේ තියෙනවා. ඒක නිසා අර අපි සේවා සපයන ව්‍යාපාරික ගහන ආදායම් ප්‍රකාශය මේ ගානේදී ගහලා හරියන්නේ නැහැ. ඔන්න දැන් ආරම්භක ශේෂ ටිකක් දීලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ ගනුදෙනු ටික ව්‍යාපාරේ සටහන් වලදී ගොඩක් තියෙනවා. ගනුදෙනු බලන්නකෝ ගනුදෙනු 15ක් තියෙනවා. මේක මං හිතන්නේ 2020 ගාන 2020 පාස් පේපර්ස් ගාන මට මතක නැහැ හරියට. එතකොට මෙන්න ගිණුම් සමීකරණයට ආදේශ කරන්න තියෙන්නේ අපි එහෙනම් ඉස්සෙල්ලම ගිණුම් සමීකරණේ ලියාගමු දෙකයි ලොකුවට නෑ. ගිණුම් සමීකරණයට ආදේශ කරන්නයි ආදායම් ප්‍රකාශය හදන්නයි තියෙන්නේ. එන්න එහෙනම් අපි ඉස්සෙල්ලම ගිණුම් සමීකරණය රූල් කරගමු. දීපල පිරියත උපකරණ. දීපල පිරියත උපකරණ ධන තොග ධන තොග ධන වෙළඳ ලැබිය යුතු ධන
වෙළඳ ලැබිය යුතු ධන මෙතන ගොඩක් තියෙනවා. මොනවද තියෙන්නේ? ඉදිරියට කළ ගෙවීම. හරිද? ඉදිරියට කළ ගෙවීම සහ ගෙවූ අත්තිකාරම්. ගෙවූ අත්තිකාරම් කියන්නේ ව්‍යාපාරයට වත්කමක් නේ. ඉදිරියට කළ ගෙවීම සහ ගෙවූ අත්තිකාරම් කියන්නේ ව්‍යාපාරයට වත්කමක්. ඊට පස්සේ මුදල් සමානයි දිගුකාලීන ණය. මුදල් සමානයි දිගුකාලීන ණය වෙළඳ ගෙවිය යුතු වෙළඳ ගෙවිය යුතු වෙනත් ගෙවිය යුතු වෙළඳ ගෙවිය යුතු වෙනත් ගෙවිය යුතු ලද අත්තිකාරම් සහ හිමිකම්. ලද අත්තිකාරම් කියන්නේ වගකීමක්. ලද අත්තිකාරම් සහ හිමිකම්. ඉතින් දහස් වලින් ගාන හදන නිසා මෙන්න බිංදු 3. දහස් වලින් ගාන හදන නිසා මෙන්න බිංදු 3. දැන් රූල් කරමු අපි. මෙන්න මොන ගිණුම් සමීකරණ. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා ආදායම් ප්‍රකාශයක් නේ. මෙන්න එහෙනම් ආදායම් ප්‍රකාශයක් අපි රූල් කරමු. කොහමද ආදායම් ප්‍රකාශයෙන්නේ? විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කළාට පස්සේ අපිට ලැබෙනවා දල ලාභය. විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කළාම දල ලාභය. දල ලාභයට අපි එකතු කරනවා වෙනත් ආදායම්, අඩු කරනවා වියදම්, අපිට ලැබෙනවා ව්‍යාපාරේ ශුද්ධ ලාභය. ව්‍යාපාරේ ශුද්ධ ලාභය. ඊට අමතරව මෙන්න පෙර වැඩ. දැන් පුතා ආදායම් ප්‍රකාශය උඩින් ව්‍යාපාරේ තොරතුරු ටික සටහන් වෙන්න ඕන. හොඳේ. එතකොට ව්‍යාපාරේ දැන් මේක මාසයකට හදන්න. ඒක හොඳට බලන්න. 2020 1/31 දිනෙන් අවසන් මාසයට. ඒ කියන්නේ දැන් උඩින් ගානේ අපි ගිණුම් සමීකරණේ හැදුවේ පුතා වර්ෂයකටනේ, අවුරුද්දකටනේ. හැබැයි දැන් අපි මේ ගිණුම් සමීකරණේ හදන්නේ වර්ෂයකට නෙවෙයි. ජනවාරි මාසයට. දැන් එහෙනම් අපි ආරම්භක ශේෂ වලින් ගාන හදන්න පටන් ගමු. අපි ආරම්භක ශේෂ ටික සටහන් කළෙමු. දීපල පිරියත උපකරණ තියෙනවා 900ක්. දීපල පිරියත උපකරණ 900යි. තොග කියන වත්කම 160යි. තොග කියන වත්කම 160යි. වෙළඳ ලැබිය යුතු 130යි. වෙළඳ ලැබිය යුතු 130යි. ඉදිරියට ගෙවූ කුලී 240යි. ඒ 240 විතරක් දාන්න බෑනේ. ගෙවූ අත්තිකාරම් සහ ඉදිරියට ගෙවූ කුලී කියන දෙකම පුතා එකටනේ තියෙන්නේ. එතකොට 240යි 34යි කියලා කියන්නේ මෙතෙන්ට එන්න ඕන 274ක්. 274යි. ඊට පස්සේ බැංකුවේ ඇති මුදල් කියලා කියන්නේ වත්කමක්. එහෙනම් බැංකුවේ ඇති මුදල් තියෙනවා කීයද? 100යි. බැංකුවේ ඇති මුදල් 100යි. දිගුකාලීන ණය කියලා කියන්නේ වගකීමක් 400යි. වෙළඳ ගෙවිය යුතු තියෙනවා කොතරම්ද? 90යි. වෙළඳ ගෙවිය යුතු 90යි. ගෙවිය යුතු විදුලිය කියලා කියන්නේ පුතා උපචිත විදුලිය. උපචිත වියදම්නේ. උපචිත වියදම් කියන්නේ මෙතන වෙනත් ගෙවිය යුතු යටතේ දාන්න වෙන්නේ 12යි. ලද අත්තිකාරම් 10යි. ලද අත්තිකාරම් 10යි. හිමිකම 1052යි. ලද අත්තිකාරම් 10යි. හිමිකම 1052යි. ඔන්න එහෙනම් අපි ආරම්භක ශේෂයන් සටහන් කළා. ආරම්භක ශේෂයන් සටහන් කළා. ලකුණු කීයක් එනවද කියලා අහන්නේ. සාමාන්‍යයෙන් ගිණුම් සමීකරණ ගානකට හම්බෙන්නේ ලකුණු 10යි ගණන් තමයි හම්බෙන්නේ. 10ක් හෝ 12ක්. මම කියන්නේ දෙකට බෙදුනම ලකුණු 10ක හෝ 12ක ගානක් තමයි ගිණුම් සමීකරණේ සාමාන්‍යයෙන් එන්නේ. ගිහිල්ලා බලන්න පාස් පේපර්ස් වල යටින් දාලා තියෙනවා ලකුණු ප්‍රමාණය. මේක මං හිතන්නේ 2020 ගාන. ගිහිල්ලා බලන්න මේ ගිණුම් සමීකරණයට කීයක් හම්බෙලා තියෙනවද කියලා. මේක ටිකක් ගනුදෙනු නම් වැඩි. ගනුදෙනු 15ක් තියෙනවනේ නේ. ඔන්න දැන් ආරම්භක ශේෂයන් ටික සටහන් කළා. දැන් අපි ඉක්මනින් යමු. මෙම ව්‍යාපාරයේ සියලු මුදල් ගනුදෙනු බැංකු ජංගම ගිණුමක් මගින්ලු සිද්ධ වෙන්නේ. ඉතින් ඒක අපිට කියන්න ඕනේ. අපි දන්නවනේ කොහොමත් නූතන ලෝකේ ව්‍යාපාරවල පුතා ලාච්චුවේ සල්ලි නෑනේ. සියලුම සල්ලි තියෙන්නේ බැංකුවේ. ලැබෙන සල්ලි ලැබෙන්නේත් බැංකුවට, ගෙවන සල්ලි ගෙවන්නේත් බැංකුවේ. එහෙනම් අපි ගනුදෙනු වලට යමු. මේක හොඳට තේරුම් ගන්න. මේක මේ වාහන නඩත්තු සේවා සපයනවා කියලා කියන්නේ සර්විස් එකක්. සර්විස් එකකට අදාළ ගනුදෙනු තමයි දැන් මේ දීලා තියෙන්නේ. බලමු පළවෙනි ගනුදෙනු. වාහන සේදුම් යන්ත්‍රයක් 3,60,000කට ණයට මිලදී ගන්නා ලදී. ණයට අරගෙනනේ.
මේක වර්ෂ 3කින් ගෙවන්න එකඟ වෙනවා කියලා කියන්නේ පුතා අවුරුද්දකට වඩා වැඩි කාලයකින් ගෙවිය යුතු නිසා ජංගම නොවන වගකීමක්. මෙන්න එහෙනම් වාහන සේදුම් යන්ත්‍රයක් ගන්නකොට මොකද වෙන්නේ? ව්‍යාපාරේ දිගු කාලීන භාවිතයට ගන්න දෙයක්. මෙන්න එහෙනම් දීපල පිරියත උපකරණ කියන වත්කම වැඩි වෙනවා 360යි. ණයට ගන්න නිසා ණය කියන වගකීමත් වැඩි වෙනවා 360යි. දීපල පිරියත උපකරණ කියන වත්කම වැඩි වෙනවා 360යි. ණයට ගන්න නිසා ණය කියන වගකීමත් වැඩි වෙනවා 360යි. හරි නේද? right ඊළඟ එක. ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ කියලා බලමු. දෙවනි ගනුදෙනුව පිරිවැය 130ක් වෙච්ච නඩත්තු ද්‍රව්‍ය මිලදී ගන්නා ලද අතර ඒ සඳහා 60ක් මුදලින් ගෙවලා ඉතිරිය මාස දෙකකින් ගෙවන්න එකඟ වෙලා. එතකොට නඩත්තු ද්‍රව්‍ය කියලා කියන්නේ පුතා දැන් තොගනේ. මෙන්න එහෙනම් තොග කියන වත්කම වැඩි වෙනවා 130යි. තොග කියන වත්කම වැඩි වෙනවා 130යි. මුදලින් ගෙවලා තියෙනවා කොච්චරක්ද 60ක්. මුදලින් ගෙවලා තියෙනවා කොච්චරක්ද 60ක්. ඉතුරු 70 මාස දෙකකින් ගෙවනවා කියලා කියන්නේ අවුරුද්දකට අඩු කාලයකින් ගෙවිය යුතුයි නේ. ඒ කියන්නේ අපි දන්නවා භාණ්ඩ ණයට ගත්තම ගෙවන්න තියෙන ප්‍රමාණයට අපි කියන්නේ වෙළඳ ගෙවිය යුතු කියන වගකීමනේ. මෙන්න එහෙනම් වෙළඳ ගෙවිය යුතු කියන වගකීම වැඩි වෙනවා 70කින්. වෙළඳ ගෙවිය යුතු කියන වගකීම වැඩි වෙනවා 70යි. වෙළඳ ගෙවිය යුතු කියන වගකීම වැඩි වෙනවා 70යි. ඊළඟ ගනුදෙනුව මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලමු. පුද්ගලික ගනුදෙනු කරුවන්ට 140ක නඩත්තු සේවා මුදලට සපයන ලදී. මේ සඳහා භාවිතා කරන ලද නඩත්තු ද්‍රව්‍යවල පිරිවැය 86. කියන්නේ සරල කතාව මොකද්ද? 86ක පිරිවැය වෙච්ච ද්‍රව්‍ය පාවිච්චි කළා 140ක සේවාවක් සපයලානේ. ඒ කියන්නේ ලාච්චුවට මුදල් එනවා. මෙන්න එහෙනම් මුදල් කියන වත්කම වැඩි වෙනවා 140යි. මුදල් කියන වත්කම වැඩි වෙනවා 140ක්. ව්‍යාපාරේ තියෙන තොග කියන වත්කම අඩු වෙනවා 86ක්. ඉතින් 86ක භාණ්ඩ 140කට විකුණනවා කියලා කියන්නේ මේ වැඩෙන් ලාභයි 54ක්. මෙන්න එහෙනම් හිමිකමට එකතු වෙනවා 54යි. 86ක භාණ්ඩ 140කට විකුණනවා කියලා කියන්නේ මේ වැඩෙන් ලාභයි 54ක්. හිමිකමට එකතු වෙනවා 54යි. ඉතින් ඔයා දන්නවා මේක විකුණුම් කියන ආදායම මේක තියෙන්න ඕන ආදායම් ප්‍රකාශයේ. එහෙනම් මෙන්න ආදායම් ප්‍රකාශයට අපි අරගෙන යන් එක සැරේට අරගෙන යන්න බෑනේ පුතා. මෙන්න එහෙනම් පෙර වැඩවල අපි ලියලා තියා ගන්නවා විකුණුම් කියන ආදායම 140යි. ඊට අදාළ විකුණුම් පිරිවැය කියන වියදම 86යි. විකුණුම් කියන ආදායම 140යි. ඊට අදාළ විකුණුම් පිරිවැය කියන වියදම 86යි. හරි නේද? ඊළඟ එක 12000ක් වෙච්ච අයිතිකරුගේ ජීවිත රක්ෂණ වාරිකය ගෙවලා. ඒ කියන්නේ පුතා ගැනිලිනේ. ගැනිලි කරනකොට මොකද වෙන්නේ? ලාච්චුවේ තියෙන මුදල් අඩු වෙනවා 12කින්. ගැනිලි නිසා ව්‍යාපාරේ හිමිකමත් අඩු වෙනවා 12යි. මුදල් කියන වත්කම අඩු වෙනවා 12ක්. ගැනිලි නිසා ව්‍යාපාරේ හිමිකමත් අඩු වෙනවා 12යි. ගැනිලි නිසා ව්‍යාපාරේ හිමිකමත් අඩු වෙනවා 12යි. ඊළඟ එක 5000ක වට්ටමක් ලබා දීමෙන් පසු 45000ක චෙක් පතක් ණයගැතියෙක්ගෙන් ලැබුණා. මේක තව චුට්ටක් අපි විස්තර කරොත් කොහොමද කියන්නේ? 5ක වට්ටමක් දුන්නට පස්සේ ණයගැතියෙක්ගෙන් 45ක චෙක් එකක් ලැබෙනවා කියන එකේ තේරුම තමයි 50ක ණයගැතියන්ගෙන් 45000ක් ලැබිලා. ඕකනේ කතාව. එහෙනම් මෙන්න ලාච්චුවට මුදල් එනවනේ. මෙන්න එහෙනම් මුදල් කියන වත්කම වැඩි වෙනවා 45යි. ණයගැති කියන වත්කම සම්පූර්ණ ප්‍රමාණය අඩු වෙනවා කීයක්ද? 50යි. 50ක ණයගැතියන්ගෙන් තමයි 45ක් ලැබිලා තියෙන්නේ. ඉතින් පුතා 50ක ණයගැතියන්ගෙන් ලැබෙන්නේ 45යි කියලා කියන්නේ මේ වැඩෙන් මට පාඩුයි. එහෙම නැත්නම් අපි කියනවා දුන් වට්ටම් කියන වියදම 5යි. මෙන්න එහෙනම් වියදමක් නිසා හිමිකම අඩු වෙනවා 5කින්. වියදමක් නිසා හිමිකම අඩු වෙනවා 5යි. ඒ වගේම මෙන්න ආදායම් ප්‍රකාශයේ වියදම් යටතේ තියෙනවා
දුන්වට්ටම් කියන වියදම පහයි මම මෙතෙන්ට ගේන්නේ නැති හේතුව මේ ගානේ ගනුදෙනු ගොඩක් තියෙනවනේ. සමහර විට තව දුන්වට්ටම් තියෙන්න පුළුවන්. එකතු කරලා මෙතෙන්ට ගේමු මං අතන ලියන සමහරට නැතුවත් ඇති. හැබැයි හදිසිය හරි තිබ්බොත් නිසා මං මෙන්න මේ විදිහට පොඩියට දුන්වට්ටම් පහයි කියලා දාලා තියෙනවා. හරි නේද? රයිට් ඊළඟ එක. ආයතනික ගනුදෙනුකරුවෙකුට 50000ක නඩත්තු සේවාවක් සපයන ලදී. 2021 ඒ කියන්නේ මේ ජනවාරි මාසේ පළවෙනිදට ආයතනික ගනුදෙනුකරුවෙකුගෙන් ලද අත්තිකාරම් මෙම ගනුදෙනුවට අදාළ වන අතර. එතකොට බලමු පුතා ලද අත්තිකාරම් විදියට කීයක් තියෙනවද කියලා ඉස්සෙල්ලා. මෙන්න මෙතන ලද අත්තිකාරම් විදියට තියෙනවා කීයද 10000. හරිද? එතකොට 50000ක සේවාවක් තමයි මම සපයලා තියෙන්නේ. ඊට කලින් මට මේ ගනුදෙනුකරුගෙන් 10000ක අත්තිකාරමක් ලැබිලලු. හරිද? ඉතිරි මුදල වූ 40000 සේවාව සැපයීමෙන් පසුව ලැබිලලු. පිරිවැය 30000ක නඩත්තු ද්‍රව්‍ය මේ සඳහා භාවිතා කළු. ඒ කියන්නේ සරලතාව මට කියන්න බලන්න මොකද්ද මෙතන මේ ඇත්තටම කියලා තියෙන්නේ. 30000ක නඩත්තු ද්‍රව්‍ය ටිකක් අපි සපයලා තියෙනවා කීයකටද 50000කනේ. සරලව කිව්වොත් 30ක භාණ්ඩ 50කට විකුණන වගේ වැඩක්. එතකොට ව්‍යාපාරයේ තියෙන නඩත්තු ද්‍රව්‍ය කියන වත්කම නැත්තම් තොග කියන වත්කම මොකද වෙන්නේ 30කින් අඩු වෙනවා. තොග කියන වත්කම අඩු වෙනවා 30යි. ලාච්චුවට මුදල් එනවා කීයක්ද 40ක්. එයි 10ක් ලදාත්තිකාරමක් තියෙනවනේ. ලාච්චුවට මුදල් එනවා 40ක්. ලද අත්තිකාරම් කියන වගකීම දැන් සේවාව සපයනවා කියලා කියන්නේ ලද අත්තිකාරම් කියන වගකීම අඩු වෙනවා කීයකින්ද 10කින්. වැඩේ හරිද බලන්න. තොග කියන වත්කම අඩු වෙනවා 30යි. ලාච්චුවට මුදල් එනවා 40යි. ලද අත්තිකාරම් කියන අත්තිකාරම අඩු වෙනවා 10කින්. ඉතින් පුතා දැන් සරල කතාව 30ක භාණ්ඩ 50කට විකුණනවා කියලා කියන්නේ මේ වැඩෙන් අපිට ලාභයිනේ 20ක්. මෙන්න එහෙනම් හිමිකමට එකතු වෙනවා 20යි. මේ වැඩෙන් ලාභයි 20ක්. හිමිකමට එකතු වෙනවා 20යි. දැන් ඔයාට මේ ගනුදෙනුව හරිද කියලා බලා ගන්න පුළුවන් එක ක්‍රමයක් තමයි මොකක්ද? සමාන ලකුණෙන් දෙපැත්ත බැලන්ස්ද කියලා බලන්න. සමාන ලකුණෙන් මේ පැත්ත ඍණ 30යි ධන 40යි කියලා කියන්නේ ධන 10යි. සමාන ලකුණෙන් මේ පැත්ත ඍණ 10යි ධන 20යි කියලා කියන්නේ ධන 10යි නේ. දෙපැත්තම ධන 10යි ධන 10යි තියෙනවා කියන්නේ මේ ගනුදෙනුව නිසා සමීකරණේ සමාන ලකුණෙන් දෙපැත්ත මොකද වෙන්නේ? බැලන්ස් වෙනවා. ගනුදෙනුවේ සමීකරණයෙන් දෙපැත්ත මේ ගනුදෙනුව නිසා බැලන්ස් වෙනවා. ඒ වගේම මේක ව්‍යාපාරේ විකුණුම් කියන ආදායමනේ. එහෙනම් මේක ආදායම් ප්‍රකාශයට අපිට අරගෙන යන්න වෙනවා. එක සැරේට ගෙනියන්න බෑ. මෙන්න මෙතන ලියන්න. විකුණුම් පිරිවැය කීයද 30යි. 30ක භාණ්ඩ 50කට විකුණනනේ. නැත්නම් 30ක භාණ්ඩ පාවිච්චි කරලා 50ක සේවාවක් සැපයුවා. විකුණුම් පිරිවැය 30යි. විකුණුම් කියන ආදායම තියෙනවා කොච්චර ප්‍රමාණයක්ද? 50යි. හරි නේද? එහෙනම් ඒකත් හරි. ඊළඟ ගනුදෙනුව මොකද්ද තියෙන්නේ කියලා බලමු. අමාරු නෑ, ලේසි ටිකක්. ලොකු අමාරු සංකීර්ණතාවයක් මේකේ නෑ. වැඩිහිටි නිවාසයක වාහනයක් සඳහා නඩත්තු සේවාවක් නොමිලේ සපයන ලද අතර ඒ සඳහා 6000ක නඩත්තු අමුද්‍රව්‍ය පාවිච්චි කළේ. කියන්නේ ව්‍යාපාරේ තියෙන තොග පාවිච්චි කරනවා කියන්නේ තොග අඩු වෙනවනේ. තොග අඩු වෙලා තියෙනවා 6ක්. ඒ වගේම මේ සේවාව අපි නොමිලේ සපයනවා කියන්නේ මේ පාවිච්චි කරපු අමුද්‍රව්‍ය ටික මට වියදමක්. ඒක නිසා මෙන්න හිමිකම අඩු වෙනවා 6යි. පාවිච්චි කරපු අමුද්‍රව්‍ය ටික මට වියදමක්. ඒක නිසා හිමිකම අඩු වෙනවා 6යි. මෙන්න එහෙනම් අපි මේක ගිහිල්ලා දාමු කොහෙද? මේක වියදමක් නම් තියෙන්න ඕන කොහෙද? ආදායම් ප්‍රකාශයේ වියදම් යටතේ තියෙනවා පරිත්‍යාග නැත්තම් නඩත්තු සේවා කියලා දැම්මත් කමක් නැහැ. කීයද? 6යි. නඩත්තු සේවා නැත්තම් පරිත්‍යාග 6යි. ඊළඟ එක. ව්‍යාපාරේ මාසික ගිනි රක්ෂණ වාරිකය 4000 අයිතිකරු ඔහුගේ මුදලින් ගෙවලා. ඉතින් ඔයා දන්නවා ව්‍යාපාරේ වියදමක් අයිතිකරු ඔහුගේ මුදලින් ගෙවනවා කියලා කියන්නේ අතිරේක ප්‍රාග්ධනයේ යෙදවීම හා සමානයිනේ. මෙන්න එහෙනම් මොකද වෙන්නේ?
අයිතිකරු මේක පෞද්ගලික මුදලින් ගෙවන නිසා හිමිකම වැඩි වෙනවා 4කින්. අතිරේක ප්‍රාග්ධනයේ යෙදවීම හා සමාන නිසා. ඒ වගේම ගිනි රක්ෂණය කියලා කියන්නේ පුතා මේක ව්‍යාපාරයට වියදමක්නේ. වියදමක් නිසා හිමිකම අඩු වෙනවා 4යි. අතිරේක ප්‍රාග්ධනයේ යෙදවීම හා සමාන නිසා හිමිකම වැඩි වෙනවා 4ක්. මේ මාසෙට අදාළ වියදමක් නිසා හිමිකම අඩු වෙනවා 4යි. ඉතින් මේක වියදමක් නම් කොහෙද තියෙන්නේ? මෙන්න ආදායම් ප්‍රකාශයේ වියදම් යටතේ තියෙනවා ගිනි රක්ෂණය. ආදායම් ප්‍රකාශයේ වියදම් යටතේ තියෙනවා ගිනි රක්ෂණය කීයද 4යි. ආදායම් ප්‍රකාශයේ වියදම් යටතේ තියෙනවා ගිනි රක්ෂණය 4යි. හරි නේද? රයිට් ඊළඟ එක. දිගු කාලීන ණය ලක්ෂ 4ක් සඳහා 60000ක ණය වාරිකයක් ගෙවන 67000ක ණය වාරිකයක් ගෙවන ලද අතර එහි එය තුල ඇතුළත් පොලිය 17යි. සරල කතාව දිගු කාලීන ණය ලක්ෂ 4 කියන එක ආදේශ කරන්න බෑ. ඒක අදගත්තු ණයක් නෙවෙයිනේ. එතකොට මේ ගනුදෙනුවේ අදාදේශ කරන්න තියෙන එක තමයි ණය වාරිකය. මෙන්න එතකොට 67000ක ණය වාරිකයක් ගෙවනවා කියලා කියන්නේ ලාච්චුවේ තියෙන මුදල් මොකද වෙන්නේ 67කින් අඩු වෙනවා. හැබැයි ණය කියන වගකීම නිදහස් වෙන්නේ කීයද 50යි. මොකද මේ 67 ඇතුලේ තියෙනවා 17ක පොලි. මෙන්න ඉතින් අපි දන්නවා පොලි කියන්නේ ව්‍යාපාරයට වියදමක්. මෙන්න එහෙනම් වියදමක් නිසා හිමිකම අඩු වෙනවා 17යි. වියදමක් නිසා හිමිකම අඩු වෙනවා 17යි. මෙන්න ඉතින් වියදමක් නම් මේක කොහෙද තියෙන්නේ? ආදායම් ප්‍රකාශයේ වියදම් යටතේ තියෙනවා ණය පොලි කියන වියදම 17යි. ආදායම් ප්‍රකාශයේ වියදම් යටතේ තියෙනවා ණය පොලි කියන වියදම 17යි. ඊළඟ එක. ආයතනික ගනුදෙනු කරුවන්ට ලක්ෂ 3ක නඩත්තු සේවා ණයට සපයන ලදී. එතකොට නඩත්තු සේවා ණයට සපයලා මෙම වටිනාකම මත 102ක වෙළඳ වට්ටමකුත් ලැබිලා. එතකොට පුතා ලක්ෂ 3කටම ඇත්තටම මේ සේවාව මම සපයලා නැහැ. ලක්ෂ 3ට 102ක වෙළඳ වට්ටමක් කියන්නේ 6ක වෙළඳ වට්ටමක් අඩු කළාම මම සේවාව සපයලා තියෙන්නේ 2,94,000කට. මේ සේවාව සපයන්න පාවිච්චි කරපු ද්‍රව්‍ය වලට ගියපු පිරිවැය 1,54,000. එහෙනම් සරලව කිව්වොත් කොහොමද 1,54,000ක පිරිවැය වෙච්ච තොග පාවිච්චි කළා 2,94,000ක සේවාවක් සපයලා ණයට. මෙන්න එහෙනම් ව්‍යාපාරේ තියෙන තොග කියන වත්කම 1,54,000ක් අඩු වෙනවා. ව්‍යාපාරේ තියෙන තොග කියන වත්කම 1,54,000ක් අඩු වෙනවා. ණයටනේ මේ සේවාව සපයන්නේ. එතකොට මෙන්න ණය ගැති කියන වත්කම 2,94,000ක් වැඩි වෙනවා. ණය ගැති කියන වත්කම 2,94,000ක් වැඩි වෙනවා. ඉතින් පුතා 1,54,000ක පිරිවැය වෙච්ච අමුද්‍රව්‍ය පාවිච්චි කළා 2,94,000ක සේවාවක් සපයනවා කියලා කියන්නේ. 2,94,000ක සේවාවක් සපයනවා කියලා කියන්නේ මේ වැඩෙන් මට ලාභයි කීයක්ද 140ක්. මෙන්න එහෙනම් හිමිකමට එකතු කරනවා 140යි. මේ වැඩෙන් ලාභයි 140ක්, හිමිකමට එකතු කරනවා 140යි. ඉතින් මේක විකුණුම් කියන ආදායමනේ පුතා. මේක තියනවා කොහෙද? ආදායම් ප්‍රකාශය. හැබැයි එක සැරේට ගෙනියන්න බෑ. විකුණුම් කියන ආදායම යටතේ දාලා තියෙනවා 2,94,000යි. ඊට අදාළ විකුණුම් පිරිවැය යටතේ අපි දාලා තියෙනවා කීයද? 1,54,000යි. විකුණුම් පිරිවැය යටතේ දාලා තියෙනවා 1,54,000. හරි නේද? ඔන්න එහෙනම් 10 වෙනි ගනුදෙනුවත් අපි ආදේශ කළා. ඊළඟ එක. සේවකයන්ගෙන් මාසික වැටුප 84,000ක් වූ අතර සේවකයන්ගේ මාසික වැටුප කීයක්ද ළමයි? 84,000ක් වූ අතර 2020 1 දිනට පැවති වැටුප් පත්තිකාරම් අඩු කිරීමෙන් පසු ඉතිරි මුදල ගෙවලා. ඒ කියන්නේ මේ මාසේ වැටුප 84ක් වුණාට පුතා 84ම ගෙවන්න ඕනේ නැහැ. දැනටත් මං අත්තිකාරම් විදියට යම්කිසි මුදලක් සේවකයන්ට ගෙවලා ඇති. ගෙවූ අත්තිකාරම් යටද ගිහිල්ලා බලන්න. මෙන්න පුතා මෙන්න මෙතන
ගෙවූ අත්තිකාරම් යටතේ තියෙනව නේද 34ක්. එහෙනම් මම අත්තිකාරම් විදියට වැටුපෙන් 34ක් මේ වෙනකොටත් ගෙවලා. එහෙනම් දැන් මේ වෙලාවේ මම මුදලින් ගෙවන්න තියෙන්නේ තව කොච්චරද 50යි. මෙන්න එහෙනම් මුදල් කියන වත්කම ලාච්චුවෙන් එළියට යනවා 50යි. ගෙවූ අත්තිකාරම් කියන අත්තිකාරම අඩු වෙනවා කීයද 34යි. ගෙවූ අත්තිකාරම් කියන අත්තිකාරම අඩු වෙනවා 34යි. ඉතින් මේ දෙකම කලින් ගෙවූ එකයි දැන් ගෙවපු එකයි මේ දෙකම ව්‍යාපාරේ වැටුප් කියන වියදම. මෙන්න එහෙනම් වියදමක් නිසා හිමිකම අඩු වෙනවා 84යි. වියදමක් නිසා හිමිකම අඩු වෙනවා 84යි. මෙන්න එහෙනම් මේක වියදමක් නම් කොහෙද තියෙන්නේ? ආදායම් ප්‍රකාශේ වියදම් යටතේ තියෙනවා වැටුප් කියන වියදම 84යි. ආදායම් ප්‍රකාශේ වියදම් යටතේ තියෙනවා වැටුප් කියන වියදම 84යි. ඊළඟ එක 2020 එකයි එක දිනට ගෙවිය යුතු විදුලි බිල්පත. ඒ කියන්නේ ආරම්භක උපචිත 11000 විදුලි බිල්පත ගෙවන ලදී. රුපියල් 11000ක විදුලි බිල්පතක් ජනවාරි මාසය සඳහා ලද අතර එය මෙතෙක් ගෙවා නොමැත. දැන් එතකොට එතන පුතා ගනුදෙනු දෙකක් තියෙනවා. ඉස්සෙල්ලා ආරම්භක උපචිත විදුලිය ගෙවන එක අපි සටහන් කරමු. බලන්න ආරම්භක උපචිත විදුලිය තියෙනවනේ 12ක්. මේක ගෙවනකොට මොකද වෙන්නේ? වගකීමෙන් නිදහස් වෙනවා. මෙන්න එහෙනම් වගකීම අඩු වෙනවා 12කින්. ගෙවනවා කියලා කියන්නේ ලාච්චුවේ තියෙන මුදලුත් අඩු වෙනවා 12යි. මුදල් කියන වත්කම අඩු වෙනවා 12ක්. ඒ වගේම උපචිත වියදම් කියන නැත්නම් වෙනත් ගෙවිය යුතු කියන වගකීමත් අඩු වෙනවා කීයකින්ද 12යි. ඒ වගේම දැන් සටහන් කරමු මේ මාසේ විදුලි බිල 11000. ඒක තාම ගෙවලා නෑනේ. මෙන්න එහෙනම් ගෙවිය යුතු විදුලිය කියන වගකීම නැත්නම් වෙනත් ගෙවිය යුතු කියන වගකීම වැඩි වෙනවා 11යි. ඒ වගේම මේක මේ මාසෙට අදාළ වියදමක්නේ. මේ මාසෙට අදාළ වියදමක් නිසා හිමිකම අඩු වෙනවා 11යි. මේ මාසෙට අදාළ වියදමක් නිසා හිමිකම අඩු වෙනවා 11යි. මෙන්න එහෙනම් ආදායම් ප්‍රකාශේ වියදම් යටතේ තියෙනවා විදුලිය කියන වියදම 11යි. ආදායම් ප්‍රකාශේ වියදම් යටතේ තියෙනවා විදුලිය කියන වියදම කීයද? 11යි. ඔන්න එහෙනම් මේක සටහන් කරා. ඊළඟ එක. පිරිවැය 8000ක නඩත්තු ද්‍රව්‍ය හානි වූ අතර ඒවා 3000ක අත්පිට මුදලට විකුණලා. ඒ කියන්නේ පාඩුවක් සහිතව නඩත්තු ද්‍රව්‍ය විකුණන. කොහොමද මේක සටහන් කරන්නේ? නඩත්තු ද්‍රව්‍ය කියන වත්කම අඩු වෙනවා. නැත්නම් තොග කියන වත්කම අඩු වෙනවා කීයකින්ද? 8කින්. මේ අමුද්‍රව්‍ය 8 විකුණලා තියෙන්නේ 3කටනේ. එතකොට මෙන්න පුතා මුදල් කියන වත්කම ලාච්චුවේ වැඩි වෙනවා 3ක්. තොග කියන වත්කම අඩු වෙනවා 8ක්. ලාච්චුවේ තියෙන මුදල් කියන වත්කම වැඩි වෙනවා 3ක්. ඉතින් 8ක භාණ්ඩ 3කට විකුණනවා කියලා කියන්නේ මේ වැඩෙන් පාඩුයිනේ. 8ක භාණ්ඩ 3කට විකුණනවා කියලා කියන්නේ මේ වැඩෙන් පාඩුයි 5ක්. මෙන්න එහෙනම් හිමිකම අඩු කරනවා 5යි. මේ වැඩෙන් පාඩුයි 5ක්, හිමිකම අඩු කරනවා 5යි. ඉතින් පුතා මේක පාඩු ලබන්න හරි විකිණීමක්නේ. ඒ කියන්නේ මේක ආදායම් ප්‍රකාශයට එන්න ඕන කොහොමද? විකුණුම් කියන ආදායම විදියටනේ. ආදායම් ප්‍රකාශයට එන්න ඕන කොහොමද? විකුණුම් කියන ආදායම 3යි. විකුණුම් පිරිවැය කීයද? 8යි. විකුණුම් කියන ආදායම 3යි. විකුණුම් පිරිවැය කීයද? 8යි. හරි නේද? විකුණුම් කියන ආදායම 3යි. විකුණුම් පිරිවැය කීයද ළමයි? 8යි. හරි නේද? right. ඊළඟ එක. ඕන්නම් ඕක විකුණුම් යටතේ දාන්න නැතුව දැන් මෙතන අලාභයක්නේ ඇවිල්ලා තියෙන්නේ. අනිත් එක තොගය හානි වෙච්ච එකක්නේ. ඕක විකුණුම් යටතේ දාන්න නැතුව ඔය අලාභය මෙතන වියදම් යටතේ වාට දාන්න පුළුවන්. ඒක තමයි වඩාත් ප්‍රායෝගික. මෙන්න එහෙනම් මම මේ විකුණුම් වලින් මේක අයින් කළා. ඇත්තටම මේක නිසා ඇතිවෙච්ච අලාභය 5යිනේ. අපි දානවා තොග හානි වීමේ අලාභය 5යි. 8000ක තොග තමයි හානි වුනේ. හැබැයි 3000කට මේක විකුණනනේ. එතකොට තොග හානි වීමේ අලාභය තියෙනව කීයක්ද? 5යි. තොග හානි වීමේ අලාභය 5යි. හරි නේද? right. ඊළඟ එක. පසුගිය මාසය තුලදී කපා හරින ලද වෙළඳ ණය ගැති ශේෂයක් සඳහා
14,000ක් ලැබිලා. ඒ කියන්නේ කපා හැරපු ණයගැති ශේෂයක් සඳහා 14,000ක් ලැබෙනවා කියන්නේ මේකේ තේරුම මොකක්ද පුතා? පොල් ණය ආපසු ලැබීමක් නේද? එහෙනම් පොල් ණය ආපසු ලැබීම අපි සටහන් කරමු කොහොමද? ලාච්චුවට මුදල් එනවා. මුදල් කියන වත්කම වැඩි වෙනවා 14යි. බොල් ණය ආපසු ලැබෙනවා කියලා කියන්නේ බොල් ණය විදියට මේ 14 හිමිකම අඩු කරපු එක වැරදි. මෙන්න වැරදි නම් නිවැරදි කරන්න හිමිකමට එකතු කරලා පෙන්වනවා 14යි. මුදල් කියන වත්කම වැඩි වෙනවා 14යි. හිමිකම වැඩි වෙනවා 14යි. ඒ කියන්නේ මේක ආදායම් ප්‍රකාශය අපි සටහන් කරනවා කොහොමද? වියදමේ සිදුවන අඩුවීමක් විදියට. මෙන්න එහෙනම් වියදම් යටතේ අපි දානවා බොල් ණය ආපසු ලැබීම කියන වියදමේ සිදුවන අඩුවීම. හරි නේද ළමයි? ඔන්න එහෙනම් ව්‍යාපාරේ සිද්ධ වෙච්ච සියලු ගනුදෙනු දැන් අපි ආදේශ කරලා ඉවරයි. ඊට පස්සේ ආදායම් ප්‍රකාශය සුළු කරන්න. ආදායම් ප්‍රකාශය සුළු කළා ධන ලාභය හොයලා ඊට පස්සේ ව්‍යාපාරේ ශුද්ධ ලාභය හොයාගන්න පුළුවන්. මොන පුතා වැරැද්දක් තියෙනම් හදන්න බලන්න. වැරැද්දක් තියෙනම් ඉක්මනින් හදාගන්න ඊළඟ ගානට යන්න කලින්. දැන් එතකොට ඔය ගණන් නැවත ගෙදරදී හදන්න ඕන. මොකද මේ පාස් පේපර්ස් ගණන්. එතකොට මේවා අවසාන අවුරුදු වල පාස් පේපර්ස් අන්තිම අවුරුදු පහේ විතර පාස් පේපර්ස් ටික ඔය ටික අනිවාර්යයෙන්ම දැන් ඔයා එක සැරයක් කොහොමත් මේ ටික ගෙදරදී හදලා තියෙන්න ඕන. නැවත සැරයක් දැන් මේ ගණන් ටික මේ අපි ඩිස්කෂන් කළාට පස්සේ නැවත මේවා ගෙදරදී හදලා තියෙන්න ඕන. මොකද මේවා පාස් පේපර්ස් අනිවාර්යයෙන් මේවා හදන්න ඕන. ඒක නිසා දැන් ඉක්මනට ඔන්න වැරද්දක් තියෙනවා හදාගන්න.
හරි නේද? දැන් අපි ඊළඟ ගානට හතරවෙනි ගාන. ඒකෙත් අපිට ගිණුම් සමීකරණයක් හදන්න තියෙන්නේ. බලමු අපි ගිහින්. හරි නේද මේ ගාන? right. ආදායම් ප්‍රකාශයට හැදුව ගිණුම් සමීකරණයට ආදේශයක් කරන්න. හතරවෙනි ගානේ ගනුදෙනු ටිකක් වැඩිපුර තියෙනවා. 1 සිට 12 දක්වා ගනුදෙනු ටික ගිණුම් සමීකරණයට ආදේශ කරන්නලු. මේකේ බැංකු සැසඳුමුත් තියෙනවනේ. සංශෝධිත මුදල් පාලන ගිණුම හදන්නලු. බැංකු සැසඳුම් ප්‍රකාශය හදන්නලු. අප්‍රේල් මාසයට අදාළ ආදායම් ප්‍රකාශය හදන්න. එතකොට දැන් මේ ගනුදෙනු ටිකට අදාළ කර එහෙනම් මෙන්න මේ ගාණක් ඔයාට දීලා තියෙන්නේ මාසයකට අදාළ. මාසයකට අදාළ තොරතුරුනේ ඔයාට දීලා තියෙන්නේ. මෙන්න එහෙනම් මේ තොරතුරු ටික පාවිච්චි කරලා අපි ඉස්සෙල්ලම ගිණුම් සමීකරණේ රූල් කරගෙන ඉමුකෝ. මෙන්න එහෙනම් ගිණුම් සමීකරණේ කොහොමද එන්නේ? උපකරණ ධන භෝග ධන වෙළඳ ලැබිය යුතු ධන මුදල් වෙළඳ ලැබිය යුතු ධන මුදල් සමානයි වෙළඳ ගෙවිය යුතු ධන උපචිත වියදම් වෙළඳ ගෙවිය යුතු ධන උපචිත වියදම් ධන හිමිකම් උපචිත වියදම් ධන මෙන්න පුතා දහස් වලින් ගාන හදන නිසා බිංදු 3යි. දහස් වලින් ගාන හදන නිසා බිංදු 3යි. ඒ වගේම අපිට අවශ්‍ය වෙනවනේ සංශෝධිත මුදල් පාලන ගිණුමක් මම මෙතනම රූල් කරන්න. මෙන්න සංශෝධිත මුදල් පාලන ගිණුම ඊට අමතරව අපිට අවශ්‍ය වෙනවා මෙන්න බැංකු සැසඳුම් ප්‍රකාශය. කොහොමද එන්නේ බැංකු සැසඳුම් ප්‍රකාශය? සංශෝධිත මුදල් පාලන ගිණුමේ ශේෂයට ඉදිරිපත් නොවූ චෙක් එකතු කරලා උපලබ්ධි නොවූ චෙක් අඩු කරනවා. එතකොට අපිට ලැබෙනවා බැංකු ප්‍රකාශයේ ශේෂය. බැංකු ප්‍රකාශයේ ශේෂය. ඊට අමතරව අපිට අවශ්‍ය වෙනවා ආදායම් ප්‍රකාශයක් නේ. මෙන්න එහෙනම් ආදායම් ප්‍රකාශය විකුණුම් වලින් විකුණුම් පිරිගය අඩු කළාට පස්සේ දල ලාභයට වෙනත් ආදායම් එකතු කරලා වියදම් අඩු කරන්න සුද්ධ ලාභය. හරි නේද? right. ඔන්න වැඩේ හරි. අවශ්‍ය දේවල් ටික අපි රූල් කරගත්තා. දැන් ආරම්භක ශේෂයන් දීලා තියෙනවා නම් ආරම්භක ශේෂ වලින් ගාන හදන්න පටන් ගමු. නෑනේ. මේ ව්‍යාපාරේ අදම පටන් ගත්තු ව්‍යාපාරයක්. අපි කියමු පොඩ්ඩක්. 2020 4.1. ඒ කියන්නේ මේ මාසේ මුලදී ලිපි ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා කල්යාණි එන්ටර්ප්‍රයිසස් නමින් තනි පුද්ගල ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. කියන්නේ මේක බුක් ෂොප් එකක් නේ. එතකොට අප්‍රේල් මාසයට අදාළ තොරතුරු අපිට දීලා තියෙනවා මෙහෙම. ව්‍යාපාරයේ අයිතිකරු කල්යාණි ලක්ෂ 5ක මුදලක් ආයෝජනය කළ අතර මෙම මුදල තැන්පත් කර බැංකු ජංගම ගිණුමක් ආරම්භ කරනවා. එතකොට මොකද වෙන්නේ දැන්? අයිතිකරු ලක්ෂ 5ක මුදලක් ආයෝජනය කරනවා කියලා කියන්නේ බැංකුවේ තියෙන සල්ලි වැඩි වෙනවා. බැංකුවේ තියෙන සල්ලි කියන්නේ මෙතන මුදල්නේ. මුදල් වැඩි වෙනවා ලක්ෂ 5යි. මේක අයිතිකරු යොදන නිසා හිමිකමත් වැඩි වෙනවා ලක්ෂ 5යි. හිමිකමත් වැඩි වෙනවා ලක්ෂ 5යි. ඊට පස්සේ මෙයා 7,50,000ක් වෙච්ච ඡායා පිටපත් යන්ත්‍රයකුත් සපයලා. එතකොට අපි දන්නවා ඡායා පිටපත් යන්ත්‍රයක් කියලා කියන්නේ උපකරණ. මෙන්න එහෙනම් උපකරණ කියන වත්කම වැඩි වෙනවා 750යි. මේක යොදන්නේ අයිතිකරු නිසා හිමිකම වැඩි වෙනවා 750යි. මේක යොදන්නේ අයිතිකරු නිසා හිමිකම වැඩි වෙනවා 750යි. ඔන්න එහෙනම් පළවෙනි ගනුදෙනු ආදේශ කළා. ඊළඟ එක පිරිවැය ලක්ෂ 2ක් වෙච්ච ලිපි ද්‍රව්‍ය අයිතම ණයට මිලදී අරගෙන. ඒ කියන්නේ තොගනේ පුතා. මෙන්න එහෙනම් තොග කියන වත්කම වැඩි වෙනවා ලක්ෂ 2යි. ණයට ගන්න නිසා වෙළඳ ගෙවිය යුතු කියන වගකීමත් වැඩි වෙනවා ලක්ෂ 2යි. තොග කියන වත්කම වැඩි වෙනවා. වෙළඳ ගෙවිය යුතු කියන වත්කම වැඩි වෙනවා ලක්ෂ 2යි. අඩු ගුණාත්මක භාවය හේතුවෙන් 40000ක පිරිවැය වෙච්ච ලිපි ද්‍රව්‍ය ආපසු යවලා. මෙන්න ආපසු යවනවා කියන්නේ ව්‍යාපාරයේ තොගය 40කින් අඩු වෙනවා. ඉතින් පුතා මේ ණයට ගත්තුවනේ ආපසු යවන්නේ. ඒ කියන්නේ ණය හිමි කියන වගකීමත් අඩු වෙනවා 40යි.
තොග කියන වත්තම අඩු වෙනවා 40ක්. ණය හිමි කියන වගකීමත් අඩු වෙනවා 40ක්. ඊළඟ එක 60000ක පිරිවැය වෙච්ච ලිපි ද්‍රව්‍යයි තම ලක්ෂයකට ණයට විකුණලා 60ක තොග ලක්ෂයකට විකුණලා කොහොමද සටහන් වෙන්නේ? තොග කියන වත්තම ව්‍යාපාරේ එළියට යනවා 60යි ණයට විකුණන නිසා ණය ගැති කියන වත්තම වැඩි වෙනවා ලක්ෂයයි. ඉතින් පුතා 60ක තොග ලක්ෂයකට විකුණනවා කියන්නේ වැඩෙන් ලාභයි 40ක් හිමිකමට එකතු කරනවා 40යි. වැඩෙන් ලාභයි 40ක් හිමිකමට එකතු කරනවා. මේක පුතා ව්‍යාපාරේ තියෙන ප්‍රධාන ආදායමනේ. අපි දන්නවා විකුණුම් කියන ආදායම. එහෙනම් මේක තියෙන්න ඕන කොහෙද? ආදායම් ප්‍රකාශයේ. මෙන්න එහෙනම් ආදායම් ප්‍රකාශයේ අපි මේක සටහන් කරමු. එක සැරේට අරගෙන යන්න බෑ. පෙර වැඩවල අපි ලියලා තියා ගන්නවා. පෙර වැඩවල අපි ලියලා තියා ගන්නවා. විකුණුම් කියන ආදායම ලක්ෂයයි ඊට අදාළ විකුණුම් පිරිවැය 60යි. ඊට අදාළ විකුණුම් පිරිවැය 60ක තොග තමයි ලක්ෂයකට විකුණන්නේ. හරි නේද? ඊළඟ එක 10000කට විකුණන ලද පිරිවැය වෙච්ච 10000කට විකුණන ලද ලිපි ද්‍රව්‍ය ගනුදෙනුකරුවෙකු විසින් ආපසු එවලා මෙම භාණ්ඩවල පිරිවැය 6000යි. විකුණපුව ආපසු එවනකොට මොකද වෙන්නේ පුතා? ව්‍යාපාරේ තියෙන තොග 6කින් වැඩි වෙනවා. ණයට විකුණනපුවනේ මේ ආපසු එවන්නේ. ණය ගැති කියන වත්කම අඩු වෙනවා 10යි. ඉතින් ආපසු එවීම නිසා මට සිද්ධ වෙච්ච අලාභය කීයද? 4යි. ඒ කියන්නේ හිමිකම අඩු වෙනවා කොච්චරකින්ද? 4යි. ඒ වගේම ආපසු එවුම් කියන එක පුතා විකුණුම් වලින් අපි අඩු කරලා පෙන්නන්න ඕන නේද? මෙන්න එහෙනම් විකුණුම් කියන ආදායම අඩු වෙනවා 10කින් විකුණුම් පිරිවැය කියන වියදමත් අඩු වෙනවා කීයකින්ද? 6කින්. විකුණුම් කියන ආදායම අඩු වෙනවා 10යි විකුණුම් පිරිවැය කියන වියදමත් අඩු වෙනවා කීයකින්ද? 6කින්. හරි නේද? right. ඊළඟ එක ලිපි ද්‍රව්‍ය සැපයුම්කරුට ගෙවිය යුතු 1,60,000 100ට 5ක වට්ටමකට යටත්ව පියවීම. පුතා 1,60,000ම මම ගෙවන්නේ නෑ. 160ට 100ට 5යි කියන්නේ 8ක වට්ටමකට යටත්ව මම මුදලින් ගෙවන්නේ 152යි. සරලව කිව්වොත් 160ක ණය හිමියන්ට 152ක් ගෙවලා. මේක සටහන් කරන්නේ කොහොමද? ලාච්චුවේ තියෙන මුදල් අඩු වෙනවා 152යි. මුදල් කියන වත්තම අඩු වෙනවා 152යි. ණය හිමි කියන වගකීම අඩු වෙනවා 160යි. 160ක ණය හිමියන්ට ගෙවන්නේ 152යි කියලා කියන්නේ වැඩෙක් ලාභයි 8ක්. හිමිකමට එකතු වෙනවා 8යි. ඒ කියන්නේ මොකද්ද මේ? ලදවට්ටම් කියන ආදායම 8යි. ලදවට්ටම් කියන ආදායම 8යි. වෙනත් ආදායම් යටතේ සටහන් කරලා දෙන්න. හරි නේද? right. ඊළඟ එක. පිරිවැය 3000ක් වෙච්ච ලිපි ද්‍රව්‍ය පෙර පාසලකට පරිත්‍යාග කරලා. මෙන්න එනම් පරිත්‍යාග කරනවා කියලා කියන්නේ ව්‍යාපාරේ තියෙන තොග මොකද වෙන්නේ? ව්‍යාපාරේ තියෙන තොග 3කින් අඩු වෙනවා. ඒ වගේම ලිපි ද්‍රව්‍ය පෙර පාසලකට පරිත්‍යාග කරනවා කියලා කියන්නේ මේක ව්‍යාපාරයට වියදමක්. මෙන්න එහෙනම් වියදමක් නිසා හිමිකම අඩු වෙනවා 3යි. වියදමක් නිසා හිමිකම අඩු වෙනවා 3යි. ඉතින් පුතා මේක වියදමක් නම් කොහෙද තියෙන්නේ? මෙන්න ආදායම් ප්‍රකාශයේ වියදම් යටතේ තියෙනවා ලිපි ද්‍රව්‍ය පරිත්‍යාග කියන වියදම 3යි. ආදායම් ප්‍රකාශයේ වියදම් යටතේ තියෙනවා ලිපි ද්‍රව්‍ය පරිත්‍යාග කියන වියදම. හරිද බලන්න? right. ඊළඟ ගනුදෙනුව. ගනුදෙනුව දැන් මොන හතරක් ඉවරයි. 8. 1000ක වට්ටමක් ලබා දීමෙන් පසුව 9000ක චෙක් පතක් ණයගැතියෙකුගෙන් ලැබිලා. ඒ කියන්නේ සරල කතාව මොකක්ද මේ කියන්නේ? 10000ක ණයගැතියෙක්ගෙන් 9000ක් ලැබිලා. ඒ කියන්නේ මෙන්න ලාච්චුවට මුදල් එනවා.
මුදල් කියන වත්කම වැඩි වෙනවා 9යි. මුදල් කියන වත්කම වැඩි වෙනවා 9යි. ණය ගැති කියන වත්කම සම්පූර්ණ ප්‍රමාණය අඩු වෙනවා 10යි. ණය ගැති කියන වත්කම සම්පූර්ණ ප්‍රමාණය අඩු වෙනවා 10යි. ඉතින් පුතා 10ක ණය ගැතියන්ගෙන් මට ලැබිලා තියෙන්නේ 9000යි කියලා කියන්නේ මේ වැඩෙත් මට පාඩුයි එකක්. ඒ කියන්නේ දුන් වට්ටම් කියන වියදම එකයි. මෙන්න එහෙනම් ආදායම් ප්‍රකාශයේ වියදම් යටතේ තියෙනවා දුන් වට්ටම් කියන වියදම එකයි. ආදායම් ප්‍රකාශයේ වියදම් යටතේ තියෙනවා දුන් වට්ටම් කියන වියදම එකයි. ඊළඟට අප්‍රේල් මාසය සඳහා ඒ කියන්නේ මේ මාසෙනේ පුතා. මේ මාසෙට අදාළ ගෙවිය යුතු විදුලිය 7000යි. ඒ කියන්නේ පුතා ගෙවිය යුතුයි කියලා කියන්නේ උපචිතයි ගෙවල නෑ කියන එකනේ. එහෙනම් ගෙවිය යුතු විදුලිය 7000 සටහන් කරමු. මේක ගෙවල නෑ. ගෙවල නැති නිසා උපචිත වියදම් කියන වගකීම වැඩි වෙනවා 7කින්. ඒ වගේම මේක මේ මාසෙට අදාළ වියදමක් නිසා හිමිකම අඩු වෙනවා 7යි. මේ මාසෙට අදාළ වියදමක් නිසා හිමිකම අඩු වෙනවා 7යි. මෙන්න එහෙනම් ආදායම් ප්‍රකාශයේ වියදම් යටතේ තියෙනවා විදුලිය කියන වියදම 7යි. ආදායම් ප්‍රකාශයේ වියදම් යටතේ තියෙනවා පුතා විදුලිය කියන වියදම කීයද 7යි. හරි නේද? right ඊළඟ එක. ඡායා පිටපත් යන්ත්‍රයේ මාසික නඩත්තු වියදම 5000යි. මෙන්න පුතා නඩත්තු වියදම් ගෙවනවා කියලා කියන්නේ ලාච්චුවේ තියෙන මුදල් මොකද වෙන්නේ? මුදල් අඩු වෙනවා 5යි. ඒ වගේම නඩත්තු වියදම් කියලා කියන්නේ ව්‍යාපාරයට වියදමක්නේ. වියදමක් නිසා හිමිකම අඩු වෙනවා 5යි. මෙන්න එහෙනම් ආදායම් ප්‍රකාශයේ වියදම් යටතේ තියෙනවා නඩත්තු වියදම. ආදායම් ප්‍රකාශයේ වියදම් යටතේ තියෙනවා නඩත්තු වියදම 5යි. නඩත්තු වියදම 5යි. ඊළඟ එක. මාසය තුලදී ඡායා පිටපත් 5000 රුපියල් 5000ක් නෙවෙයි පුතා ඒක හදාගන්න මාසය තුලදී ඡායා පිටපත් 5000ක් ලබාගත් අතර ඒවා අත්පිට මුදලට විකුණන ලදී. එකක විකුණුම් මිල රුපියල් 7යි. ඉතින් පුතා එකක් රුපියල් ඡායා පිටපත් 5000ක් එකක් රුපියල් 7 ගානේ විකුණනවා කියන්නේ විකුණුම් කියන ආදායම 35යි. මේ එකකට කියපු පිරිවැය රුපියල් 4යි. 5000කට එකක් රුපියල් 4 ගානේ පිරිවැයක් යනවා කියන්නේ පිරිවැය 20000යි. ඒ කියන්නේ සරල කතාව මොකද්ද මේ කියන්නේ? 20000ක අයිටම ටිකක් 35000කට විකුණලා. හරිනේ කියන කතාව. 20000ක අයිටම ටිකක් 35000කට විකුණලා. මෙන්න එහෙනම් තොග කියන වත්කම ව්‍යාපාරයේ අඩු වෙනවා 20යි. තොග කියන වත්කම ව්‍යාපාරයේ අඩු වෙනවා 20යි. මේව විකුණන්නේ 35කටනේ. ලාච්චුවට මුදල් එනවා 35යි. ඉතින් පුතා 20ක භාණ්ඩ 35කට විකුණනවා කියලා කියන්නේ මේ වැඩෙන් ලාභයි 15ක්. මෙන්න එහෙනම් හිමිකමට එකතු වෙනවා 15යි. 20ක භාණ්ඩ 35කට විකුණනවා කියලා කියන්නේ මේ වැඩෙන් ලාභයි 15ක්. හිමිකමට එකතු වෙනවා 5යි. දැන් අපි මේක අරගෙන යන ආදායම් ප්‍රකාශයටනේ කොහොමද අරගෙන යන්නේ? විකුණුම් කියන ආදායම 35යි. විකුණුම් පිරිවැය තියෙනවා කීයද? 20යි. විකුණුම් පිරිවැය 20යි. හරි නේද? right ඊළඟ එක. ඡායා පිටපත් යන්ත්‍රය අප්‍රේල් මාසේ ෂය වෙලාලු 15000ක්. ඒ කියන්නේ අපි දන්නවා ෂය නිසා දේපල පිරියට උපකරණවල වටිනාකම අඩු වෙනවා වෙන 15යි. ඒ වගේම ෂය කියලා කියන්නේ ව්‍යාපාරයට වියදමක් නිසා හිමිකම අඩු වෙනවා 15යි. මෙන්න එහෙනම් ආදායම් ප්‍රකාශයේ වියදම් යටතේ තියෙනවා ෂය කියන වියදම 15ක්. ආදායම් ප්‍රකාශයේ වියදම් යටතේ තියෙනවා ෂය කියන වියදම කීයද පුතා? 15ක්. ඔන්න එහෙනම් ගිණුම් සමීකරණයට ආදේශ කරන්න කියන්නේ 1 සිට 12 දක්වා ගනුදෙනු ටික විතරයි. ඔන්න ගනුදෙනු ටික ආදේශ කරලා ඉවරයි. එහෙනම් මේ දීලා තියෙන්නේ මොනවද? මේ තියෙන්නේ බැංකු ප්‍රකාශය ලැබුණට පස්සේ හඳුනාගත්තු අසමානතාවයට හේතු. ඉතින් ඔයා දන්නවා අසමානතාවයට හේතුව අපි සටහන් කරන්නේ කොහෙද? ව්‍යාපාරේ පැත්තෙන් සටහන් නොවෙච්ච දෙයක් නම් අපි ඒක සටහන් කරනවා සංශෝධිත මුදල් පාලන හිමිනේ. බැංකුව පැත්තෙන් සටහන් නොවෙච්ච දෙයක් නම් අපි ඒක සටහන් කරනවා බැංකු
සැසඳුම් ප්‍රකාශයේ බලමු එහෙනම් අසමානතාවයට හේතු ඡායා පිටපත් යන්ත්‍රයේ නඩත්තු වියදම් සඳහා නිකුත් කළ 5000ක චෙක්පත බැංකුවට ඉදිරිපත් වෙලා නැතිල. එහෙනම් අපි කියනවා මොකද්ද මේ නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක් 5යි. මෙන්න නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක් බැංකු සැසඳුම් ප්‍රකාශයේ සටහන් වෙනවා කීයද 5යි. ඊළඟ එක අප්‍රේල් මාසය සඳහා බැංකු ගාස්තු 1000යි. අපි දන්නවා බැංකු ගාස්තු කියන එක පුතා සටහන් වෙන්නේ කොහෙද? සංශෝධිත මුදල් පාලන ගිණුමේ බැරට සටහන් වෙනවා 1000යි. ඒ වගේම බැංකු ගාස්තු කියන්නේ ව්‍යාපාරයට වියදමක්නේ. එතකොට මේවා ගිණුම් සමීකරණේ සටහන් කරේ නැති වුණාට ව්‍යාපාරේ ලාභය හොයනකොට සියලු වියදම් සටහන් වෙන්නේ නැහැ. මෙන්න එහෙනම් ආදායම් ප්‍රකාශයේ වියදම් යටතේ තියෙනවා බැංකු ගාස්තු කියන වියදම 1000යි. වියදම් යටතේ තියෙනවා බැංකු ගාස්තු කියන වියදම 1000යි. ඊළඟ එක අයිතිකරුගේ දියණියගේ මාසික පාසල් ගාස්තු 5000ක් ස්ථාවර නියෝග. ඉතින් අපි දන්නවා අයිතිකරුගේ දියණියගේ මාසික පාසල් ගාස්තු කියලා කියන්නේ පුතා ගැණිලිනේ. එතකොට මේක ස්ථාවර නියෝගයක් කියන්නේ මේක සටහන් වෙන්න ඕන කොහෙද? සංශෝධිත මුදල් පාලන ගිණුමේ බැරට සටහන් වෙනවා 5 ගැණිලි. ගැණිලි විදියට ලියලා නැත්නම් ඕක වැරදි. අන්නේ සංශෝධිත මුදල් පාලන ගිණුමේ බැරට. ඊළඟ එක ගනුදෙනුකරුවෙකු විසින් ඍජුව බැංකුවේ තැන්පත් කරපු මුදල 20000යි. ඒ කියන්නේ ණය ගැති ලැබීමේ සංශෝධිත මුදල් පාලන ගිණුමේ හරට සටහන් වෙනවා 20000ක් ණය ගැති පාලන. ඔන්න එහෙනම් පුතා අසමානතාවයට හේතු සියල්ල දැන් අපි සටහන් කරලා ඉවරයි. හේතු හතරයිනේ තියෙන්නේ. දැන් මොකද කරන්නේ? මෙන්න මේ මුදල් තීරුව සුළු කරන්න. ඒ කියන්නේ මුදල් පාලන ගිණුමේ අවසාන ශේෂයනේ සංශෝධිත මුදල් පාලන ගිණුමේ ආරම්භක ශේෂය වෙන්න ඕන. එහෙනම් මෙන්න මේ මුදල් තීරුව සුළු කරලා බලන්න. මුදල් පාලන ගිණුමේ අවසාන ශේෂය කීයක් එනවද කියලා? කියන්නේ ඉක්මන් කරන්න. මුදල් තීරුව සුළු කරලා මට කියන්නේ ඉක්මනින්. මේ ටික සුළු කරලා කියන්නේ මුදල් පාලන ගිණුමේ අවසාන ශේෂය කීයක් එනවද ළමයි? මේ ටික සුළු කළාම මුදල් පාලන ගිණුමේ අවසාන ශේෂය එනවා පුතා 387යි. ඕක තමයි සංශෝධිත මුදල් පාලන ගිණුමේ ආරම්භක ශේෂය 387යි. දැන් තුලණය කරන්න. 407යි 407න් 6ක් ගියාම සංශෝධිත මුදල් පාලන ගිණුමේ ශේෂය 401යි. සංශෝධිත මුදල් පාලන ගිණුමේ ශේෂය 401යි. 401ට 5ක් එකතු කරනවා කියලා කියන්නේ සංශෝධිත මුදල් බැංකු ප්‍රකාශයේ ශේෂය තියෙනවා කීයද? 406යි. බැංකු ප්‍රකාශයේ ශේෂය තියෙනවා කීයද? 400යි. ඔන්න එහෙනම් දැන් අපි ආදායම් ප්‍රකාශය හදලා ඉවරයි. සංශෝධිත මුදල් පාලන ගිණුම හදලා ඉවරයි. බැංකු සැසඳුම් ප්‍රකාශය හදලා ඉවරයි. දැන් මේක සුළු කරලා ලාභය හොයමු. 80යි කියන්නේ මෙතන 74යි. මෙතන 125යි. මෙතන ගෙනත් දාන්න. 125න් 74ක් ගියාම 51යි. මෙතන 8යි කියන්නේ 59යි. 20යි 27යි 30යි 32යි 59න් 32ක් ගියාම ව්‍යාපාරේ ශුද්ධ ලාභය තියෙනවා 27යි. ව්‍යාපාරේ ශුද්ධ ලාභය 27යි. ඔන්න පුතා වැරැද්දක් තියෙනවා නම් හදාගන්න ඉක්මනට.
හරි. තව එකයි තියෙන්නේ. ඉක්මන් කරමුනේ. පහේ තියෙන්නේ මොකක්ද කියලා බලමු. පහේ තියෙන්නේ පුතා පස්වෙනි ගාන. අපි ගිහිල්ලා බලමු. හරිනේ ළමයි. ඔන්න එතකොට ගිණුම් සමීකරණ වලට අදාළ පාස් පේපර්ස් ටික අපි සාකච්ඡා කරලා ඉවරයි. මේ ගාන ඉවරුණාම මේ සිකුරාදට ඕගොල්ලන්ට දෙනවා අපි මූලික සටහන් පොත් වලට අදාළ පාස් පේපර්ස් ටික. ඒකට ඒ ටිකක් කළාට පස්සේ ඒක ඩිස්කෂන් කරන්න තියෙන. ඊට අමතරව ගෝල්ඩන් පේපර් 1 එක ඩිස්කෂන් කරන්න තියෙනවා. ගෝල්ඩන් පේපර් 2 එක ලිව්ව නේද? ගෝල්ඩන් පේපර් 2 ලිව්වේ නැද්ද? ලිව්වද නැද්ද කියලා දැන් මට මතක නැහැ. ලිව්වනේ. ලිව්වේ නැද්ද? ලියන්න උන්නේ නැහැ. මේ සතියේ ලියන්න දෙන්නම් කියලා නේ මං කිව්වේ. ගෝල්ඩන් පේපර් 2 එක ලියන්න තියෙනවානේ. හරි. ඒකත් මේ සතියේ බලමු අපි try එකක් දෙමු. හරි. මෙන්න පස්වෙනි ගාන. පස්වෙනි ගාන එම අමාරු නෑ ඉතින්. ණය ගැමේ. ප්‍රතිපලාගේ මත බදු තියනවා කියන එක දැන් අමුතු දෙයක් නෙවෙයිනේ. ප්‍රතිපලාගේ මත බදු ඔයා ඉගෙනගෙන තියෙන්නේ මේ දැන් යන්නේ 12 වෙනි පාඩම. ඔයා ප්‍රතිපලාගේ මත බදු ඉගෙන ගත්තේ පුතා 3 වෙනි පාඩමේ මූලික සටහන් පොත්වල. ඒක නිසා මේ ඉදුම් සමීකරණයක් ඇතුලේ එකතු බලාගේ මත බදු තිබ්බා කියන එක එහෙම ලොකුවට අමාරුවක් සංකීර්ණතාවයක් තියෙන දෙයක් නෙවෙයි. ඔයා එකතු කලාගේ මත බදු වල තියෙන තියරි දෙක මතක තියාගන්න. මොකක්ද තියරිය? ගැනුම් මත මම ගෙවන වැට් ටික නැවත මට රජයෙන් ලැබිය යුතුයි. මේ දෙක මතක තියාගත්තා නම් වැඩේ ලේසි. නැවසරයක් කියන්නේ ගැනුම් මත මම ගෙවන වැට් ටික නැවත මට රජයෙන් ලැබිය යුතුයි. විකුණුම් මත මම එකතු කරගන්න වැට් ටික මම රජයට ගෙවිය යුතුයි. විකුණුම් මත එකතු කරගන්න වැට් ටික මම රජයට ගෙවි දුන්න ওই කතන්දරේ ඔළුවේ තියාගත්තා නම් වැඩේ ලේසි. right අපි දැන් වැඩේට බහිමු. අපිට තියෙන්නේ මේ ගානේ ගිණුම් සමීකරණයට එක මාසයකට අදාළ ගනුදෙනු තියෙන්නේ නේ. ඔක්තෝබර් මාසයට අදාළ ගනුදෙනු දීලා තියෙන්නේ. මේ ගනුදෙනු ටික අපි ගිණුම් සමීකරණයට ආදේශ කරන්න ඕන. මෙන්න ගිණුම් සමීකරණය. ඊට පස්සේ අවසන් මාසය සඳහා දල ලාභය හොයන්න තියෙන. ඒ කියන්නේ ඔයා ආදායම් ප්‍රකාශයක්ම මේ වෙලාවේ රූල් කරන්න ඕනේ නෑ. ඔයාගෙන් අහන්නේ දල ලාභයනේ. දිනවා දන්නවා දල ලාභය කියලා කියන්නේ පුතා ආදායම් ප්‍රකාශ ඉහළ කොටස. එහෙනම් ආදායම් ප්‍රකාශයක ඉහළ කොටසක් රූල් කළාම හොඳටම ඇති. right අපි එහෙනම් වැඩේ පටන් ගමු. golden paper 2 ලිව්වද? මට දුන්නද paper 2 එක ලියලා? එතකොට golden paper එතකොට මේ past paper study pack එකෙන් පස්සේ අපිට දැන් සාකච්ඡා කරන්න තියෙන්නේ. එතකොට golden paper 1 එකයි golden paper 2 එකයි. golden paper 1 එක අපි බලමු ඉරිත හෝ සඳ වගේ දවසක අපි මේ එන සතියේ golden paper 1 එක ඉවර කරමු. ඊට පස්සේ 2 එක. හරිනේ? right. මෙන්න එහෙනම් අපි ඉස්සෙල්ලම පුතා ගිණුම් සමීකරණය දාගමු. මොකද ගිණුම් සමීකරණේ? දේපල පිරියත උපකරණ ධන. දේපල පිරියත උපකරණ ධන හොග ධන වෙළඳ ලැබිය යුතු ධන මුදල් සමානයි වෙළඳ ගෙවිය යුතු එතකොට වැට් පාලන කියන එක දැන් තියෙන්නේ වගකීමක් විදියට වැට් පාලන ධන හිමිකම් ඔන්න ගිණුම් සමීකරණ. ඊට පස්සේ දල ලාභය හොයන්නේ කොහොමද? අපි දන්නවා දල ලාභය හොයන්නේ විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කළා. මෙන්න එහෙනම් ලොකුවට ඕනේ ඔච්චරයි. මෙන්න විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කළාම දල ලාභය. ඉතින් විකුණුම් සහ විකුණුම් පිරිවැය අපිට හොයාගන්න පෙර වැඩ පාවිච්චි කරන්න වෙනවා. මෙන්න එහෙනම් පෙර වැඩවල තියෙනවා විකුණුම් සහ විකුණුම් පිරිවැය. හරිනේ වැඩි. right දැන් වැඩේ පටන් ගමු. ආරම්භක ශේෂ වලින් ගාන හදන්න පටන් ගමු. මොනවද බලමු ආරම්භක ශේෂ ගානේ දීලා තියෙන්නේ. මෙන්න මේ ආරම්භක ශේෂ ටික සටහන් කරගමු. දේපල පිරියත උපකරණ 324යි. දේපල පිරියත උපකරණ 324යි. හොග කියන වත්කම පරිගණක දෙකයිලු තියෙන්නේ. එකක් දෙකම 250. ඒ කියන්නේ එක පරිගණකයක් 125යි. ණය ගැති කියන වත්කම 126යි. මුදල් කියන වත්කම 120යි. හිමිකම 610යි. ණය හිමියෝ 150යි. වැට් පාලන 60යි.
වැට් පාලන හටහන්. ඔන්න ආරම්භක ශේෂයන් සටහන් කළා. දැන් පුතා ව්‍යාපාරේ ගනුදෙනු ටික සටහන් කරන්න පටන් ගමු. මහ ලොකු වැඩක් නෙවෙයි ඉතින් මෙන්න අයිතිකරු අතිරේක ප්‍රාග්ධනය විදියට 120ක් දීලා අතිරේක ප්‍රාග්ධනය ලැබෙනකොට මොකද වෙන්නේ? ලාච්චුවේ තියෙන මුදල් වැඩි වෙනවා 120යි අතිරේක ප්‍රාග්ධනය යොදනවා කියලා කියන්නේ ව්‍යාපාරේ හිමිකමත් වැඩි වෙනවා 120යි. මුදල් කියන වත්කම වැඩි වෙනවා 120ක් ව්‍යාපාරේ හිමිකමත් වැඩි වෙනවා 120යි. හිමිකමත් වැඩි වෙනවා 120යි. ඊළඟ එක 20000ක වෙනත් ආදායම් ලැබිලා මොකද වෙන්නේ? ලාච්චුවේ තියෙන මුදල් වැඩි වෙනවා 20යි ආදායමක් නිසා හිමිකමත් වැඩි වෙනවා 20යි. මුදල් කියන වත්කම වැඩි වෙනවා 20ක් ආදායමක් නිසා හිමිකමත් වැඩි වෙනවා කීයක්ද? 20යි. හරි නේද? right. ඊළඟ එක. ඊළඟ ගනුදෙනුව බලමු මොකද තියෙන්නේ කියලා. දැන් මේක මේ අර එකතු කළාගේ මත බදු තියෙන ඒවා තමයි චුට්ටක් පැටලෙන්නේ. අමාරු නෑ. ආරම්භක තොගයේ පැවති පරිගණක දෙක. මම කිව්වේ ආරම්භක තොගයේ පරිගණක දෙකක් තියෙනවා කියලා. එකක් 295 බැගින් විකුණනවලු. හරිද? එක් පරිගණකයක් සඳහා 45000ක වැටුත් ඇතුළත් දු ණයටලු විකුණන්නේ. ඒ කියන්නේ සරල කතාව මොකද්ද? 295 ඇතුලේ වැට් 45ක් තියෙනවා කියන්නේ වැට් රහිත විකුණුම් මිල කීයද? 250යි. එහෙනම් අපිට කියනවා පරිගණක දෙකක් තියෙනවනේ පුතා ආරම්භක තොගය ඇතුලේ. ඒ කියන්නේ එක පරිගණකයක පිරිවැය 125යි. එහෙනම් පිරිවැය 125ක් වෙච්ච පරිගණකයක් අපි විකුණන්නේ 250කට. හැබැයි වැට් 45ක් එකතු වුණාට පස්සේ අපි මේක විකුණන්නේ 295කට. හරිනේ කතාව. පිරිවැය 125ක් වෙච්ච පරිගණකයක් අපි විකුණන්නේ 295කට. පරිගණක දෙකම විකුණනවනේ. එතකොට පිරිවැය 250ක් වෙච්ච එකක් 125 නම් දෙකක පිරිවැය කීයද? 250යි. පිරිවැය 250ක් වෙච්ච පරිගණක දෙක අපි විකුණන්නේ කීයටද? 500කට. එතකොට එකක වැට් 45 නම් පරිගණක දෙකට අදාළ වැට් කීයද? 90යි. එහෙනම් 250ක පිරිවැය වෙච්ච පරිගණක දෙක අපි විකුණන්නේ 590කට. හරිනේ කතාව. වැඩේ හරි. දැන් එහෙනම් ඕක මෙතන සටහන් කළිමු ඉස්සෙල්ලා. මේකට අදාළ විකුණුම් පිරිවැය කීයද? 250යි. පරිගණක දෙක විකුණන්නේ කීයකටද? 500කට. වැට් 90 කියන එක විකුණුම් කියන ආදායම විදියට දාන්න බෑනේ. 250ක පිරිවැය වෙච්ච පරිගණක 500කට විකුණනවා. දැන් ආදේශ කරමු. මෙන්න ව්‍යාපාරයේ තොග කියන වත්කම අඩු වෙනවා 250යි. තොග කියන වත්කම අඩු වෙනවා 250යි. ණයට විකුණන නිසා ණය ගැති කියන වත්කම සම්පූර්ණ ප්‍රමාණය වැඩි වෙනවා 590යි. ණයට විකුණන නිසා ණය ගැති කියන වත්කම සම්පූර්ණ ප්‍රමාණය වැඩි වෙනවා 590යි. 590ක් ණය ගැතියාගෙන් මට ලැබිය යුතුයි. ලැබුණට ඒ 590ම මට තියාගන්න බෑ. ඕකෙන් 90ක් මම රජයට ගෙවිය යුතුයිනේ. ඇයි? මම විකුණුම් මත එකතු කරගන්න වැට් 90 මට තියාගන්න බෑ. මේක මම රජයට ගෙවිය යුතුයි. මෙන්න එහෙනම් වැට් පාලන කියන වගකීම වැඩි වෙනව කීයක්ද? 90යි. වැට් පාලන කියන වගකීම වැඩි වෙනවා. එහෙනම් 250ක භාණ්ඩ ඇත්තටම මම විකුණන්නේ කීයකටද? 500කටනේ. ඉතින් 250ක භාණ්ඩ 500කට විකුණනවා කියලා කියන්නේ මේ වැඩෙන් මට ලාභයි 250ක්. මෙන්න එහෙනම් හිමිකමට එකතු වෙනවා 250ක්. මේ වැඩෙන් ලාභයි 250ක්. හිමිකමට එකතු වෙනවා 250යි. ඔන්න වැඩේ ඉවරයි. 250ක පිරිවැය වෙච්ච භාණ්ඩ 590කට විකුණා. ඒකෙන් 90ක් මම රජයට ගෙවිය යුතුයි. ඉතින් එතකොට 250කේ ඇත්තටම විකුණලා තියෙන්නේ 500කටනේ. එතකොට වැඩෙන් ලාභයි 250ක්. ඒ වගේම ඕක පෙර වැඩවල ගිහිල්ලා ලියලා තියෙන්නේ 250ක විකුණුම් පිරිවැය වෙච්ච භාණ්ඩ 500කට විකුණනවා කියන එක. හරි නේද? ඔන්න එහෙනම් ඒ ගනුදෙනුව ඉවරයි. ලේසි නැද්ද කියලා බලන්නකෝ. ඊළඟ එක 110ක වට්ටමක් ලබා දීමෙන් පසුව ආරම්භක වෙළඳ ණය හිමියන්ට 135ක් ගෙවලා ආරම්භක ණය හිමි වගකීම කීයක් තියනවද පුතා? 150යි.
මෙන්න එහෙනම් ණය හිමි කියන වගකීම අඩු වෙනවා 150ක්. මුදලින් මම ගෙවනවා 135. ඉතුරු 15 මට ලැබිච්ච වට්ටම අපි කියනවා ලද වට්ටම් කියන ආදායම 15යි. ඉතුරු 15 මට ලැබිච්ච ආදායම එහෙනම් ලද වට්ටම් කියන ආදායම 15යි. හරි නේද? right. ඉතින් ඒක ආදායම් ප්‍රකාශය සටහන් කරන්න දෙයක් නෑනේ. ආදායම් ප්‍රකාශය අපි සටහන් කරන්නේ දලලාභයට එනකම් විතරයිනේ. ඒක නිසා වෙනත් ආදායම් 15 කියන එක සටහන් කරන්න දෙයක් නෑ. වෙනත් ආදායම් 15 සටහන් කරන්න දෙයක් නෑ. ඔන්න එහෙනම් දැන් මේ ගනුදෙනු ටික අපි සටහන් කරලා ඉවරයි. එකක් රුපියල් 118 බැගින් එක පරිගණකයක් සඳහා වැට් 18යිලු පරිගණක 3ක් ණයට මිලදී අරගෙන. උදා එතකොට පරිගණකයක වැට් රහිත ගැනුම් මිල කීයද? වැට් 18ක් තියෙනවා කියලා කියන්නේ පරිගණකය වැට් රහිත වටිනාකම 100යි. 100 ගානේ පරිගණක 3ක් මිලට ගන්නවා කියලා කියන්නේ ව්‍යාපාරේ තියෙන තොගය දැන් කීයක් වැඩි වෙනවද? එක පරිගණකයක් 100 ගානේ පරිගණක 3ක් මිලට ගන්නවා කියලා කියන්නේ තොග කියන වත්කම වැඩි වෙනවා කීයද? 300ක්. හරිනේ. ණය හිමියන්ට හැබැයි දැන් මං ගෙවන්න ඕන වැට් 18 ඒව 3ක් කියන්නේ 54ක්නේ. ණය හිමියන්ට මම ගෙවන්න ඕන 354ක්. ව්‍යාපාරයට එන්නේ 300ක පරිගණක. හැබැයි ණය හිමියන්ට මට ගෙවන්න වෙනවා 354ක්. එතකොට මේ ගෙවන 354න් වැට් විදියට ගෙවන 54 අපි කියනවා ගැනුම් මත ගෙවන වැට්නේ. වැට් විදියට ගෙවන 54 නැවත මට රජයෙන් ලැබිය යුතුයි. එතකොට නැවත මට රජයෙන් ලැබිය යුතු 54 කියන එක පෙන්වන්නේ කොහොමද? වැට් කියන වගකීම ලැබිය යුතුයි කියනකොට වැට් කියන වගකීම මොකද වෙන්නේ? එහෙනම් 54කින් අඩු වෙනවා. වැට් ගෙවිය යුතුයි කිව්වම වැට් කියන වගකීම වැඩි වෙනවනේ. ලැබිය යුතුයි කියලා කියන්නේ එහෙනම් වැට් කියන වගකීම අපි මොකද කරන්නේ? අඩු කරලා පෙන්වනවා 54යි. බලන්න එහෙනම් තොග කියන වත්කම වැඩි වුණා 300ක්. ණය හිමි කියන වගකීම වැඩි වෙනවා 354ක්. වැට් කියන වගකීමෙන් නිදහස් වෙනවා 54ක්. වැට් කියන වගකීමෙන් නිදහස් වෙනවා 54ක්. හරි නේද? right. ඊළඟ ගනුදෙනුව. තොගයේ තිබූ ලක්ෂයක් වෙච්ච පිරිවැය වෙච්ච පරිගණකයක් අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනයට අරගෙන මෙන්න එතකොට තොග කියන වත්කම අඩු වෙනවා ලක්ෂයයි. ගැනිලි නිසා ව්‍යාපාරේ හිමිකම අඩු වෙනවා ලක්ෂයයි. ගැනිලි නිසා ව්‍යාපාරේ හිමිකම අඩු වෙනවා ලක්ෂයයි. ඊළඟ එක. තොගයේ තිබූ පිරිවැය ලක්ෂයක් වෙච්ච පරිගණකයක් කාර්යාලයේ භාවිතය සඳහා අරගෙන. එතකොට පුතා තොගයේ තිබ්බ පරිගණකයක් කාර්යාලේ පාවිච්චියට ගන්නවා කියන්නේ දිගු කාලීන භාවිතයට අරගෙනනේ. එතකොට මොකද වෙන්නේ? තොග කියන වත්කම ලක්ෂයක් අඩු වෙනවා. දිගු කාලීන භාවිතයට ගන්නවා කියන්නේ දීපල පිරියත උපකරණනේ. දීපල පිරියත උපකරණ කියන වත්කම මොකද වෙන්නේ? ලක්ෂයකින් වැඩි වෙනවා. දීපල පිරියත උපකරණ කියන වත්කම මොකද වෙන්නේ? ලක්ෂයකින් වැඩි වෙනවා. අපිට මොකක් හරි ගනුදෙනුවක් මග හැරුණාද? නෑනේ. හරි. ඒකත් සටහන් කළා. 8 පරිගණකයක් 1,70,000කට අත්පිට මුදලට විකුණලා මේ පරිගණකයේ පිරිවැය ලක්ෂයයිලු. ඊට පස්සේ මේක ඇතුලේ තියෙන වැට් ප්‍රමාණය 27001 නෙවෙයි 27000යි. වැට් ප්‍රමාණය 27000. ඒ කියන්නේ සරල කතාව මොකද්ද? ලක්ෂයක් වෙච්ච පරිගණකයක් මම විකුණලා තියෙන්නේ 150කට. වැට් 27ත් එක්ක තමයි 177ක් වෙලා තියෙන්නේ. මෙන්න එහෙනම් තොග කියන වත්කම ව්‍යාපාරයෙන් එළියට යනවා ලක්ෂයයි. අත්පිට මිදලට විකුණන නිසා ලාච්චුවට මුදල් එනවා 177යි. අත්පිට මුදලට විකුණන නිසා ලාච්චුවට මුදල් එනවා 177යි. ඒ වගේම මේ විකුණුම් වලින් විකුණුම් මත මට ලැබෙන වැට් ප්‍රමාණය කීයද? 27යිනේ. ඒක මට තියාගන්න බෑ. ඒක මම රජයට ගෙවිය යුතුයි. මෙන්න එහෙනම් වගකීමක් නිසා වැට් පාලන කියන වගකීම වැඩි වෙනවා 27කින්. වැට් පාලන කියන වගකීම වැඩි වෙනවා 27යි.
ඉතින් එතකොට 100ක භාණ්ඩ ඇත්තටම එතකොට විකුණලා තියෙන්නේ 150කටනේ. ඒ කියන්නේ වැඩෙන් ලාභයි කීයක්ද 50ක්. මෙන්න එහෙනම් හිමිකමට එකතු වෙනවා 50යි. දැන් මේක ආදායම් ප්‍රකාශය සටහන් කරමු. විකුණුම් කියන ආදායම 150යි. විකුණුම් පිරිවැය කියන වියදම කීයද පුතා? ලක්ෂයයි. විකුණුම් කියන ආදායම 150යි. විකුණුම් පිරිවැය කියන වියදම කීයද පුතා? ලක්ෂයයි. ඔන්න එහෙනම් ඒකත් සටහන් කළා. ඊට පස්සේ 80000ක මෙහෙයුම් වියදම් ගෙවලා මෙන්න 80000ක මෙහෙයුම් වියදම් ගෙවනවා කියලා කියන්නේ ලාච්චුවේ තියෙන මුදල් 80කින් අඩු වෙනවා වියදමක් නිසා හිමිකම අඩු වෙනවා 80යි. වියදමක් නිසා හිමිකම අඩු වෙනවා 80යි. ඊළඟ එක 6000ක මුදල් වට්ටමක් ලබා දීමෙන් පසු 1,20,000ක් ආරම්භක ණයගැතියන්ගෙන් ලැබිලා. ඒ කියන්නේ අපි දන්නවනේ ආරම්භක ණයගැති වටිනාකම තියෙනවනේ 1,26,000ක්. 1,26,000න් මුදලින් ලැබිලා තියෙන්නේ 1,20,000යි. මෙන්න එහෙනම් මුදල් කියන වත්කම ලාච්චුවට එනවා 1,20,000යි. ණයගැති කියන වත්කම සම්පූර්ණ ප්‍රමාණය අඩු වෙනවා 1,26,000යි. ඉතින් මේ වැඩෙන් මට පාඩුයි 6ක් නැත්නම් අපි කියනවා දුන් වට්ටම් කියන වියදම 6යි. මෙන්න එහෙනම් ආදායම් ප්‍රකාශයක් හදන්නේ නැහැ නේ. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. දුන් වට්ටම් කියන වියදම කීයද පුතා? 6යි. දුන් වට්ටම් කියන වියදම 6යි. හරි නේද? right. ඊළඟ එක. එකක් 1,45,000 බැගින් පරිගණක දෙකක් අත්පිට මුදලට අරගෙන. හැබැයි පුතා එක පරිගණකයක වැට් තියනවලු 22,500ක්. එතකොට 1,47,500ව දෙකක් කියලා කියන්නේ 2,95,000ක් මම මුදලින් ගෙවලා. හැබැයි ඒක ඇතුලේ වැට් තියනවා කියන්නේ 45ක්. ඇත්තටම ව්‍යාපාරයට ආපු පරිගණකවල වටිනාකම කීයද? 250යි නේ. එහෙනම් අපි කියනවා පරිගණක දෙකක් මිලට අරගෙන 250ක් වටින හැබැයි මුදලින් ගෙවලා තියෙනවා 295ක්. මෙන්න එහෙනම් මුදල් කියන වත්කම ලාච්චුවෙන් එළියට යනවා 295යි. දීපල පිරියත උපකරණ නෙවෙයි පරිගණක කියන්නේ තොගනේ. තොග කියන වත්කම වැඩි වෙනවා 250යි. එතකොට මම ගැනුම් මත ගෙවපු වැට් ප්‍රමාණය 45 ගැන මොකද කියන්නේ? මම ගැනුම් මත ගෙවන වැට් 45 නැවත මට රජයෙන් ලැබිය යුතුයි. නැවත මට රජයෙන් ලැබෙනවා කියලා කියන්නේ මෙන්න වැට් පාලන කියන වගකීමෙන් නිදහස් වෙනවා 45. වැට් පාලන කියන වගකීම ලැබිය යුතුයි කියන්නේ වැට් පාලන කියන වගකීම අඩු වෙනවා කීයක්ද? 45. හරි නේද? පරිගණක 250ක් ආවා. මුදලින් 295ක් ගෙව්වා. ගෙව්වට 45ක් වැට් පාලන විදියට මට නැවත රජයෙන් ලැබිය යුතුයි. ඒ කියන්නේ වගකීම අඩු කරලා පෙන්නනවා කීයකින්ද? 45කින්. හරි නේද? ඊළඟ එක 2024 10/31 දිනට. ඒ කියන්නේ අවසානයේනේ මේ මාසේ. අවසන් තොගය එහි ශුද්ධ උපලබ්ධි අගය වූ ලක්ෂ 2කට මිනුම් කරන ලදී. තොගයේ පිරිවැය සහ ශුද්ධ උපලබ්ධි අගය අතර වෙනස වියදමක් ලෙස සලකන්නලු. පුතා දැන් ඔයාට තියෙන්නේ මෙන්න මේ තොග කියන තීරුව සුළු කරලා බලන්න. තොග තීරුවේ ශේෂය කීයක් එනවද කියලා. තොග කියන තීරුව සුළු කරලා බලන්න තොග කියන තීරුවේ ශේෂය කීයක් එනවද කියලා. 250ට මේ 250 කැපිලා යනවා. 300ට මේ 300 කැපිලා යනවා. එතකොට ඉතුරු වෙන්නේ තියෙන්නේ කීයද මෙතන? 250යි නේ. එතකොට අවසාන තොගයට අදාළ පිරිවැය මේක සුළු කරලා බලන්න. මේක සුළු කළාම අවසාන තොගයේ පිරිවැය එනව 250. පිරිවැය 250යි. ශුද්ධ උපලබ්ධි අගය ලක්ෂ 2යි කියලා කියන්නේ තොගය අපිට මේ වෙලාවේ කපා හරින්න වෙනවා කොච්චර ප්‍රමාණයක්ද? පිරිවැය 250යි. ඔක සුළු කරලා බලන්න තොගයට අදාළ පිරිවැය තියෙනවා 250. ශුද්ධ උපලබ්ධි අගය අපිට කියනවනේ ගානේ ලක්ෂ 2යි කියලා. එතකොට පිරිවැයට වඩා ශුද්ධ උපලබ්ධි අගය අඩුයි. එතකොට අපි දන්නවා පිරිවැයේ සිට ශුද්ධ උපලබ්ධි අගය දක්වා තොගය කපා හරින්න වෙනවා කොච්චර ප්‍රමාණයකින්ද? 50000ක්. ඉතින් තොග කපා හැරීම කියන එක සටහන් වෙන්නේ කොහොමද පුතා? තොග කියන ගිණුමට බැර. ඒ කියන්නේ තොග කියන වත්කම අඩු වෙනවා 50යි.
තොග කපා හැරීමේ ගිණුමට හර ඒ කියන්නේ මේ 50 ව්‍යාපාරයට වියදමක් නිසා හිමිකම අඩු වෙනවා 50යි. තොග කපා හැරීම කියලා කියන්නේ ව්‍යාපාරයට වියදමක් නිසා හිමිකම අඩු වෙනවා 50යි. වියදමක් නිසා හිමිකම අඩු වෙනවා. මෙන්න එහෙනම් ආදායම් ප්‍රකාශය නම් මට වැරදුනා ආදායම් ප්‍රකාශයක් හදන්න දෙයක් නෑ. එහෙනම් ඔච්චරයි. ඔන්න එහෙනම් ව්‍යාපාරේ සිද්ධ වෙච්ච සියලුම ගනුදෙනු දැන් අපි ගිණුම් සමීකරණයට ආදේශ කළා ඉවරයි. ආදායම් ප්‍රකාශයේ මෙන්න මේක සුළු කරන් විකුණුම් කියන ආදායම තියෙනවා 650. විකුණුම් පිරිවැය කියන වියදම තියෙනවා 350. ඒ කියන්නේ දල ලාභය තියෙනවා කීයක්ද 300යි. දල ලාභය තියෙනවා කීයක්ද 300යි. ඔන්න එහෙනම් පළවෙනි පාඩමට අදාළ ඒ කියන්නේ ගිණුම් සමීකරණ වලට අදාළ පාස් පේපර් ස්ටඩි පැක් එක දැන් ඔන්න සම්පූර්ණයෙන්ම ඉවරයි. හරි නේද? එතකොට නැවත අපි හමු වෙන්නේ මේ සතියේ සිකුරාදා අවුල් ව්‍යාපාර රිවිෂන් ඊට පස්සේ මොනවද පොදු කාර්ය පිරිවැය පේපර් ක්ලාස් ඊට පස්සේ සෙනසුරාදා සමාගම්. එතකොට සෙනසුරාදා සමාගම් වලට කලින් මූල්‍ය ප්‍රකාශන ගැළපිලිනේ. මූල්‍ය ප්‍රකාශන ගැළපිලි වලින් පස්සේ සෙනසුරාදාට සමාගම්. හරිනේ? එතකොට සිකුරාදා නම් මූලික සටහන් පොත කියන්නේ දෙවනි පාඩමේ ද්විත්ව සටහන් වල පාස් පේපර්ස් නැහනේ. තුන්වෙනි පාඩම මූලික සටහන් පොත් වලට අදාළ පාස් පේපර් ස්ටඩි පැක් එක දෙනවා. සහ ඊළඟ සතිය අපිට එතකොට ඩිස්කෂන් කරන්න තියෙන්නේ ගෝල්ඩන් පේපර් 1 එකයි ගෝල්ඩන් පේපර් 2 එකයි. ඒ දෙක තියාගන්න සහ උත්තර ලියන්න බැරි වුණා නම් හරියට ගෙදරදී උත්තර ලියලා තියන්න. අපි ඩිස්කෂන් කරනකොට එතකොට වැරදි නිවැරදි කරගන්න පුළුවන්. හරි නේද? එහෙනම් අද ආපු නැති කට්ටියට බලන්න මම රෙකෝඩින් එක දෙනවා. ඒක නිසා පාඩුවක් නෑ කාටවත්. අපි එහෙනම් සිකුරාදට ක්ලාස් එකේදී හමු වෙමු. සිකුරාදා උදේ 8:00ට ක්ලාස් පටන් ගන්නවා. හරිනේ? එහෙනම් අපි අදට ක්ලාස් එක නවත්තනවා. එහෙනම් හැමෝටම ආයුබෝවන් සුබ රාත්‍රියක් එහෙනම් හැමෝටම උත්සාහයි ළමයි.